පුණ්‍ය භූමියක් අනුරාධපුර ධර්මස්ථානයේ සමීපයේ තිබෙන මේ ආරණ්‍ය සේනාසනේ වර්ධින ගෞරවනීය හාමුදුරන් වහන්සේලාගේ අවවාද අනුශාසනා ලබාගෙන එප්‍රේම ප්‍රධාන සංවිධායකත්වයේ දරණේ දායක පින්නතුන් අතුලත් කොට ඇති මේ ලොකු උඩා හැමදෙනාම මහා පින්කමක් සිද්ධ කරන්නේ කියලා සතුටු වෙන්නට ඕන.
ඒ අනුව ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් පමණ ශාරීරික ධාතුන් වහන්සේලා වැඩ සිටින රුවන්වැලි මහා සෑය සදා ඊයේ සවස් භාගයේදී ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ නවාරහාදී බුදුගුණ සිහිපත් කර ගනිමින් ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ තෙසත්ත්‍ය ඥානයන්ට එසියලුම පූජාවන් පූජා කරමි පූජා වේවා යන අදහස් ඇති කරගෙන එරන් ආලේපිත බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් පූජා කිරීම ඒ වගේම ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස මේ පින්නතුන් උදාසන කාලයේ කිරිබිඩු ආහාර පූජාවක් පවත්වලා ඒ පින්කම් සිදු කරගනු ලැබුවා. ඒ වගේම ඊයේ සවස් භාගයේදී විශේෂ ධර්ම දේශනාවක් දේශනා කරවාගෙන මේ පින්කම ආරම්භ කරන්නට යෙදුණා. මේ පින්කමේ වැදගත්ම අවස්ථාවන් අතර තවත් එක් වැදගත් අවස්ථාවකටයි ඔබ අප හැමදෙනාම සම්බන්ධ වෙලා සිටින්නේ. තමන් දහඩිය මහන්සිය වගුරුවමින් රැකී ආරක්ෂා කරමින් වෙලහෙළඳා ගොවිතැන් බද්ද ආදිය කරමින් ධාර්මිකව උපයා සපයා ගත්තා වස්තුව දිය පහදම් කරලා මේ දාන වස්තුව සකස් කරගෙන දෙවෙනවා මහා සංඝරත්නය උදෙසා සංඝසතු කොට පූජා කරන්නට. අපේ මේ සදහවත් පින්නතුන්ට සාංගික දානමය පින්කම් පිළිබඳව දීර්ඝව කරුණු කාරණා ප්‍රකාශ කරන්නට අවශ්‍ය කරන්නේ නැහැ. ඉතාම හොඳින් මේ පින්කම් වලින් ලබා ගන්නට පුළුවන් ආනිසංස ධර්ම හොඳින්ම දන්නවා. ඒ දැනගෙන තමයි මේ පින්කම් සිද්ධ කරන්නේ. මෙවන් පින්කමක් සිද්ධ කරනකොට ඒ තුලින් ලබා ගන්නට පුළුවන් ආනිසංස ධර්ම දැනගෙන ඒ වගේම අවබෝධයෙන් යුක්තව සිද්ධ කරනවා නම් එයින් ලබා ගන්නට පුළුවන් ආනිසංස ධර්ම අනන්තයි අප්‍රමාණයි. එනිසා දැන් හැමදෙනාම කල්පනා කරගන්නට ඕන අප සකස් කරගත්ත මේ දාන වස්තුවේ අග්‍ර කොටස අග්‍ර දක්ෂිණේය වූ සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ උදෙසා පූජා කළා. ඒ වගේම බුද්ධ පූජාව තුළින් ලබා ගන්නට පුළුවන් ආනිසංස ධර්මේනොත් ඒ වගේම දා ලෞතුරා බුදුරජාණන් වහන්සේම අනුදැන වදාලා මහා සංඝරත්නයට පුද්ගලිකව දානයක් පූජා කරනවාට වැඩිය මේ ශාසනයේ පළමුවෙනි ශ්‍රාවකයාණන් වහන්සේ වන්නේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ. උන්වහන්සේගෙන් අවිච්ඡින්නව මේ ශාසනයේ මේ තාක්කල් වැඩ සිටිය සෝවාන් සකෘදාගාමි අනාගාමි අරියත් කියන මාර්ග ඵලවලට පත්වෙච්ච නික්ලේශී සියලු මහා සංඝරත්නයටත් අද ලෝකේ පුරාම වැඩ සිටිනා වූ සියලු මහා සංඝරත්නයටත් අපේ ශාසනයේ යම් දවසක අතුරුදහන් වෙලා නැති වෙලා යනවා නම් ඒ තාක්කල් අපේ ශාසනයේ වැඩ සිටින මහා සංඝරත්නයටත් අපේ මේ දාන වස්තුව පූජා කරමි පූජා වේවා යන දාතති කරගන්න. ඒ වගේම මේ සියලුම පින්කම් වලින් ලබා ගන්නා ආනිසංස ධර්මයන් අද මේ ආරණ්‍ය සේනාසනේ වැඩ සිටිනා වූ ගෞරවනීය ඒ භාවනානුයෝගී මහා සංඝරත්නයේ ඒ වගේම අද මේ දානමය පින්කම සදා වැඩම කරලා වැඩ සිටිනා වූ ගෞරවනීය මහා සංඝරත්නයේ මිය පරලොව ගියා වූ සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් කරමු. ඒ වගේම මේ දානයේ සඳහා අපකැප වෙලා කටයුතු කරන සහභාගී වෙන උදව් උපකාර කළ සියලුම දෙනාටම මේ පින් බලයෙන් ඒ වගේම මේ පින්නතුන්ගේ නමිනුත් මිය ගියා වූ තමන්ගේ සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට අනුමෝදන් කරමු අනුමෝදන් වේවා. ඒ අය අතරේ යම් කෙනෙක් පින් මත තැනක සිටිනවා නම් දුක් අධිස්ථානයක සිටිනවා නම් දුකෙන් අත මිදේවා. සපතකටපත් වේවා. සපවත් ස්ථානවල සිටිනවා නම් ඒ සප තව තවත් දියුණුවෙන් දියුණුවටපත් වේවා. ඒ සියලු දෙනාටම ජාත්‍යාදී දුකින් අත මිදී උතුම් අමා මහ නිවන් සම්පත් ලබා ගන්නට මේ පින් හේතු වේවා.
ඒ වගේම මෙම සෙනසුන ආරක්ෂා කරන්නා වූ ඒ වගේම මේ ගෞරවනීය මහා සංඝරත්නය ආරක්ෂා කරන මේ පින්නතුන් ආරක්ෂා කරන ගම්භාර පළාත් භාර රට භාර ලෝකපාලක සියලුම දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා. දෙවියන්ගේ දේවාශීර්වාදයක් දෙවියන්ගේ රැකවරණයක් ලැබේවා. දෙවියන්ොත් ප්‍රාර්ථනා කරනු ලබන උතුම් අමා මහ නිවන් සම්පත් ලබා ගනිත්වා. ඒ වගේම මෙම සෙනසුනේ වැඩ සිටින්නා වූ ගෞරවනීය මහා සංඝරත්නයටත් ඒ වගේම මේ වැඩම කොට වදාළ නම් නොයෙකුත් ප්‍රදේශවලින් වැඩ වදාළ සියලුම මහා සංඝරත්නයටත් ඒ වගේම මේ දානමය පින්කම සඳහා ප්‍රධාන දායකත්වයේ දරාගත් ඒ අසද්දුර්ස සංගත සංවිධානයේ උපුල් අසංග මදනායක මහත්මයා තුළු තමන්ගේ කල්යාණ මිත්‍රයන් ඥාතීන් හිතවතුන් අසල්වාසීන් ඇතුළත් කොට ඇති මේ සඳහා සහභාගී වෙලා සිටින ඔබ සියලුම දෙනාටමත් මේ පින් බලයෙන් නිදුක් නිරෝගී බව ලැබේවා. චිර ජීවනයේ සැලසේවා. යුවර්ණ සැප බල කියන පංචවිධ සග්දේ වඩා වර්ධනය වේවා. තම යන්නේන ගමන් මෙමන් කරනගෙන රැකී ආරක්ෂා කටයුතු ගොවිතැන් බද්දාදී වෙලහෙළඳාම් ආදී සිතන පතන අයුරින් ඉටු කරගෙන ලබාගත්තා වූ මේ මිනිසත් භාවයේ වාසනාවන්ත කරගන්නට මේ පින් හේතු වේවා. නිවන් දකිනාතා කල් මේ සංසාර ගමනේදී අසාධ්‍ය ලෙඩ රෝග අකල් මරණ ව්‍යසන විපත්ති අතුරු ආන්තරා ඇති නොවේවා. චිරාත් කාලයක් ගෙන් ජීවත් වන්නට මේ පින් හේතු වේවා. ආයු වර්ණ සැප බල ප්‍රඥා කියන පංචවිධ ශක්තිය වඩා වර්ධනය කරගෙන තමන්ගේ බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් ඉටු කරගෙන ලබාගත් මේ මිනිසත් භාවය වාසනාවන්ත කරගන්නට මේ පින් හේතු වේවා. සංසාර ගමනේදී අකල් මරණ ව්‍යසන විපත්ති අතුරු ආන්තරා ඇති නොවේවා. නිවන් දකිනාතා කල් සංසාර ගමනේ සතර අපායකට නොවැටේවා. අටමහා නරකයකට පත් නොවේවා. මිනිස් සම්පත් දිව්‍ය සම්පත් අවසන් කරමින් ජාතියක් ජරාවක් ව්‍යාධියක් මරණයක් නැති උතුම් අමා නිවන් සම්පත් ලබා සසර කෙටි කරගන්නට නිවන් අවබෝධ කරගන්නට දුකෙන් අත මිදෙන්නට හැම දිනාටම මේ පින් හේතු වේවා. වාසනාව වේවා යන දාත ඇති කරගෙන කවුරුත් මේ වාක්‍ය කියලා දානේ සාංගික කළ පූජා කරන්න. ඉමං භික්ඛං සසුභං ව්‍යංජනං සපලං සෞදකං සහන්ත පරික්ඛාරං භික්ඛෝ සංඝං සදේම. ඉමං භික්ඛං සසුභං ව්‍යංජනං සපලං සෞදකං සහන්ත පරික්ඛාරං භික්ඛෝ සංඝං සදේම. ඉමං භික්ඛං සසුභං ව්‍යංජනං සපලං සෞදකං සහන්ත පරික්ඛාර. ඉමං තාම්බූල දානං භික්ඛු සංඝං සදේම. ඉච්ඡිතං බන්දිතං දොයහං කිම්බමේව සමිඤ්ඤතු සම්බේ පෝරෙන්දු චින්තං කම්බාචන්නෝ පන්නරසේ යතායුරාරෝග්‍ය සම්බන්ධේ සග්ග සම්බන්ධි මේමච අතෝ නිබ්බාන සම්බන්ධි ඉමිනාතේ සමිඤ්ඤතු ත්‍රිදල තිලක සකලං යදාගර පාරගතා දේශනහික ගුණරත්න මන්දිරාය මානවපතිලෝ ගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ උදෙසා ප්‍රථම කොට උද්දේශික වශයෙන් සුවිසුද්ධ වූ
බුද්ධ පූජාව පැවැත්වීමෙන් ආතදනන්තරවදු ප්‍රතිපන්නාදී අමිත ගුණගණාංගෝ පලක්ෂිත ආර්ය පුද්ගල ශ්‍රී ගණ මහා සංඝරත්නයේ විශේෂ සාංගික ගුණ පිරිනමා පුද කරන ලද මෙම දානෙන් ලැබිය හැකි වූ සකල කුසල පුණ්‍ය සම්භාර ධර්මයන් බලමු කොට නොවතදුන් ආරක්ෂා කරනු ලබන අල්පේදාගේ මහේදාගේ දෙව් සමූහයාට පින් බණුඩක් වශයෙන් අයිති වේවා. පින් අනුමෝදන් වූ දෙවියන්ගේ දේවතේ ජානුභාවයෙන් ආශ්‍රීමත් බුද්ධාදී රත්නත්‍රේ ගුණානුභාවයෙන් මෙම නිසල බල කුසල කාමී සකල ශ්‍රද්ධාවන්ත සත්පුරුෂාදීන්ගේ නමින් නසීමිය පරලොව ගියා වූ ඥාතිවරයන් අතුරෙන් යමෙක්ම් යෙදි මුදවාලිය හැකි අභව්‍යස්ථානයක උපන්නේ වී නමෝද මේ පින් අනුමෝදන්ව සුඛී සුවපත් භාවයට පැමිණෙත්වායේ මේ හැම දෙනාම මෙතෙන් බලන් නිවන් දක්නා ජාති දක්වාම නරක තිරසං ප්‍රේත අසුරයයි දක්වන ලද සතර අපා දුකකට කිසියම් කාලයකවත් නොපැමිණ උතුම් බතුම් මදිජාතුම් මහරජකයා මේ දුසිත නිම්මාන රතිය පරණිම්මෙත වද වන්දි සංඝාත තදින්්‍ය ලෝකවල උප්පත්ති කිරීමෙන් ආනවත මේ මිනිස් ලෝපං කල්ලේ ඡත්‍රය බ්‍රාහ්මනාදී උතුම් මහාදාර වන්දවල ඉපදීමෙන්ද මතුමනා වනාගත කාලේ ලෝපාල වීම දාරනු ලබන මෛත්‍රී බුදුරජාණන් වහන්සේ කරා පැමිණ උන්වහන්සේ අතුළු කෙල ලක්ෂ ගණන් මහේදාක්‍ය මහරහතන් වහන්සේලා විශේෂ උපදයෙන් උපස්ථාන කරන්නත් ලැබීමෙන් මදකස්පතක සිටි කල්ලි වේදනා කරනු ලබන ශ්‍රී සද්ධර්ම ශ්‍රවණය කිරීමෙන් ජාති ජරා මරණ ආදී කිසිම දුකක් නැති සදාකාලික සැපැති උතුම් අමාමා නිවන් සම්පත් ලබා ගැනීමට මෙම දානානි සංසෙන් තම තමන්ගේ නමින් නැසීමිය පරලොව ගියා වූද සුජීවත්ව වාසය කරන්නා වූද දෙමව්පිය ගුරුවර බන්ධු මිත්‍රාදී සෑම සියලු දෙනාටම උතුම් අමාමා නිවන් සම්පත් ලබා ගැනීම පිණිස මේ පින් හේතු වේවා. වාසනා වේවා ප්‍රාර්ථනාවන් සමුර්ධ වේවා ඉදිතාගෙන සාදර දිතින් යුක්තව පින් අනුමෝදන් විය යුතුයි. හැමදෙනා විසින්ම අවරවන්ත බාර ගන්න තිබුණ ඒ කර්තව්‍යයන් ඉෂ්ට කරමින් ඉතාම ඉක්මනින් දාන දෙවීම් කටයුතු සිදු කරන්න ඕනේ. මුලින්ම අසත්පුරුෂ අසංකත කලනයට සංග්‍රහයේ නිර්මාතෘයාත් වගේම එතුමාගේ පියාණ ප්‍රේමදාස මහත්මයා, ප්‍රේමදාස මදනායක මහත්මයා, ඒ වගේම වරුණා පෙරේරා මහත්මිය, ඒ වගේම තුලසක මදනායක මහත්මයාගේ පිය බිරිඳ අතුල ඒ වගේම අපේ සංවිධානයේ සියලුම සහභාගීකරන මුලින්ම තැනද මේ දානවත්තු මුලින් අපේ නායක හඳුනන වහන්සේලා වරපමුක පූජනීය වන්දනීය මහා සංඝරත්නය වෙත පිළිගන්න ඉතාම කරුණාවෙන් ඉල්ලා සිටිනවා. අසදිස මහස සමිඳු පුදන්නට සිල්වත් මහ සංගරුවන වඳින්නට තුන්රුවනේ ගුණ මහිම දකින්නට සාදුකාරයෙන් සිත් සනසන්නට එනුමැන පින්වතුනේ
සුදු අභිමන්දී වැඩහිඳිනා සෑරදු පොළොතලය සුවදායක කරලා අහස උසට දිලිනා උතුම් ගොයුම් හිමි මනසට වැඩමවනා එනුමෙන පින්වතුනේ අසන්නට රන්වැලි සෑවරුනේ ගැබ සිහිල ලබන්නට නැකිනා පවුමල සෝදාරන්නට සංසාරේ දුරගමන නිමාකොට මිරිනිවරෙන් නිවිලා නවතින්නට එනුමැන පින්වතුනේ දකින්නට රන්වැලි සෑමහිමේ අසදිස මහසෑ සමිඳු පුදන්නට සිල්වත් මහසගරුවන වඳින්නට තුනුරුවනේ ගුණමහිම දකින්නට සාදුකාරයෙන් සිත් සනසන්නට එනුමැන පින්වතුනේ එනුමැන පින්වතුනේ සිංහලෙන් ජාත්‍යාදී දුකින් අතමිදී උතුම් අමා මහ නිවන් සම්පත් ලබා ගන්නටත් එවැගේම මේ ලබාගත්තා වූ මිනිසත් භාවයේදී කිසිම කරදරයක් හිංසාවක් පීඩාවක් නොමැතිව සියලු දෙනා තුළ සාමයෙන් සමගියෙන් සමාදානයෙන් සතුටින් යුක්තව ජීවත් වන්නට භාග්‍ය උදා වේවා යන අදහස ඇති කරගෙන ගෞරවනීය මහා සංඝ රත්නය පිරිසෝත්තරයක් කියලා සියලු දෙනාටම ආශිර්වාද කරන සියලු දෙනාම සවන් දෙන්න. නමෝ තස්ස භගවතෝ සම්මා සම්බුද්දං නමෝ තස්ස භගවතෝ සම්මා සම්බුද්දං නමෝ තස්ස භගවතෝ සම්මා සම්බුද්දං මහා කරුණිකෝ නාථ සම්මා උද්දප්පමේ
පන්දෝ ධම්මෝ විමුක්තං ඒන අඤ්ඤවඤ්ඤ වතු දීජ පංගලං ජයන්තු බෝධිකාං සක්ඛ්‍යාං නන්දිකන්තනෝ සේවක්ඛේයං ජයසුදය මංගලං සක්කත්වා උත්තරතරං ඕසදං උත්තමං වරං නිතං දේව මනුස්සාරං බුද්ධ දේජේන දොන්තිනානං සම්දුමන්තවා සම්පේ දුක්ඛා ඕපසමෙන්දු තේ සංකත්වා ධම්ම රතනං ඕසදං උත්තමං වරං පරිලාහෝපසමර ධම්ම දේජේන දොන්තිනානං සම්දුමන්තවා සම්පේ භයාවෝපසමෙන්දු තේ සංකත්වා සංඝරතනං ඕසදං උත්තමං වරං ආවුනේයං පාවුනේයං සංඝදේජේන සොන්දිනානං සම්දුපද්දවා සම්පේ රෝගාවෝපසමෙන්දු තේ යං කිංචි රතනං ලෝකේ විච්ඡති විවිධා පුතු රතනං බුද්ධ සමන්නත්තේ තස්මා සොත්ති භවන්තු තේ යං කිංචි රතනං ලෝකේ විච්ඡති විවිධා පුතු රතනං ධම්ම සමන්නත්තේ තස්මා සොත්ති භවන්තු තේ යං කිංචි රතනං ලෝකේ විච්ඡති විවිධා පුතු රතනං සංඝ සමන්නත්තේ තස්මා සොත්ති භවන්තු තේ නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං ඒතේන සච්ච වඤ්ඤේන හෝතු තේ ජය මංගලං නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං ඒතේන සච්ච වඤ්ඤේන හෝතු තේ ජය මංගලං නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං ඒතේන සච්ච වඤ්ඤේන හෝතු තේ ජය මංගලං සබ්බේ දේෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුදීඝායුකෝ භව භවතු ධම්ම මංගලං රක්ඛන්තු ධම්ම දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු භවතු ධම්ම මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු ධම්ම මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ රක්ඛන්ත අග්ගභූතානං වාපංගා නිවාරණා පරිත්තං අන්තු තේ සම්මුපද්දවේ සබ්බේ බුද්ධා බලං පද්දා පච්චේකානං චයං බලං අරහන්තානං ච දේජේන රක්ඛං වන්දාමි සබ්බසෝ සබ්බේ බුද්ධා බලං පද්දා පච්චේකානං චයං බලං අරහන්තානං ච දේජේන රක්ඛං වන්දාමි සබ්බසෝ සබ්බේ බුද්ධා බලං පද්දා පච්චේකානං චයං බලං අරහන්තානං ච දේජේන රක්ඛං වන්දාමි සබ්බසෝ ආකාසට්ටා ච බුම්මණ්ඩා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදින්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ටා ච බුම්මණ්ඩා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදින්වා චිරං රක්ඛන්තු ධම්ම දේශනං ආකාසට්ටා ච බුම්මණ්ඩා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදින්වා චිරං රක්ඛන්තු මං වරන්ති සියලු දෙනාට තෙරුවන් සදා සීල දයාවා සම්බුද්ධ පුත්තං නමා මහං
අසදුස අසංකත මහා පිංකම් මාලාවේ අවසානයේ සංතුහන් කරමින් සිද්ධගත වූ සතාධික සංඝ සතුදානමේ මහා පිංකමේ ඒ බුද්ධානුමෝදනාව සහිත පුණ්‍යානුමෝදනාව සිද්ධ කළා පින්පෙත් අනුමෝදන් කරන්නයි මේ බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් අපි ඊට කල ප්‍රථමයෙන් මේ බුද්ධානුමෝදනාව කෙටියෙන් ශ්‍රවණය කළා. නම් ගොඩක් තියෙනවා. නම් ටිකක් කියලා එකපාරක් හරි සියලු දෙනාට පින්පෙත් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. පින්වතුනි බුදු පියාණන් වහන්සේ වෙනුවෙන් සිද්ධ කරපු මහා පිංකම් මාලාවක් ඊයේ සන්ධ්‍යා භාගයේ රුවන්වැලිසෑය මහා සෑය පුදබිමේ රන්නාලේපිත උතුම් වූ බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් පෙරටු කරගෙන සියලු පූජාවන් සහිතව ඒ අම්තාක් සිසිල් පාන ප්‍රණීත පාන අෂ්ටපාන ගිලම්පස පූජාවන් සහිතව දැහැත් බෙහෙත් චතුමදුර මල් පහන් හඳුන් කූරු මේ සියලු පූජාවන් ඒ වාගේ මහා වටතිර පූජාවක් අංචුක පූජාවක් සමගින් ඒ වාගේ මේ අම්තාක් තැබුව මුතුකුඩ පූජා පාවඩ පූජා මේ ආදී අම්තාක් සිදු කරපු මහා පූජාවන් අග්‍ර පූජාවන් ඒ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩ ඉන්න ඒ උතුම් වූ රුවන්වැලි සෑ පුද බිමේ පූජා කළා. මේ බැට්ටි බහැලා. ඒ උතුම් වූ මහා පූජාවන් පූජා කළා. ඒ සන්ධ්‍යා භාගයේදී රාත්‍රී කාලේ දානයන් අතර අග්‍ර දානයේ ධර්ම දානමේ මහා පිනක් සිද්ධ කළා. අද උදෑසන භාගයේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස ඒ සම්මා සම්බුදු පියාණන් වහන්සේට ඒ උතුම් බුද්ධත්වයට පත් වෙන්න සහජාත ප්‍රත්‍ය ආශිර්වාදය ලබා දුන්න ඒ ජයශ්‍රී විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස ඒ මහා දියණිවසු කිරිපිටි පූජාවන් සිද්ධ කළා. ඒ මහා වන්දනාමාන පූජා සත්කාර සිද්ධ කළා. මේ ගල්කඩවල අරියචින්සාස බුදු සෙනසුනේදී සතාධික මහා සකදතු දානයක් වික්ෂු භික්ෂුණී දෙපස මුල් කරගෙන මේ ස්ථානයේ මුල් කරගෙන සිද්ධ කරන්නට යෙදුණු අෂ්ට පරිස්කාර පූජාවක් ශාසනාධාර පූජාවක් සහිත. ඉතින් මේ පින්කම් වල වටිනාකම පිළිබඳව කියන්න වචන නැහැ. අසංකේයයන් අප්පමෙය්‍යම් වදාන. මට කොහොමත් නැහැ බුදුහාමුදුරු දේශනා කළේ අසංකේයයන් අප්පමෙය්‍යම් වදාන. අසංකේයයන් කියන්නේ මේක සංඛ්‍යාවකින් කියන්න බෑ. අප්පමෙය්‍යම් කියන්නේ ප්‍රමාණයකින් කියන්න බෑ. කප්පානි සසසහස්සානි සංගේ දින්දන් නරස්සති. කල්ප 10000 කියන්නේ නැති වෙන්නේ නැහැ කියන එක. ඕක තේරෙන සිංහලෙන් කිව්වොත් කට්ටිය මත තේරුමක් ඇති වෙනක් කළා ඊයේ ඉඳන්. එතකොට මොලේ තියෙනවා නම් හිතන්න ඕනි කල්පනා කරන්න ඕනි. එතකොට අනිත් දවස් වලට කරන වැඩ තේරුමක් නැද්ද? තඹසතේක තේරුමක් නැහැ. මොකද පිටුතුන් මේ සංසාර ගමනේ අපි මේ ටික කළේ මේ manussත් බවක් ලැබුවේ පළවෙනි පාර නෙමෙයි. මේ manuss බව අපි ලබලා තියෙනවා මේ මහ පොළොවේ වැලි කැට වලට වැඩි. දෙවි බව ලැබලා තියෙනවා මේ මහ පොළොවේ වැලි කැට වලට වැඩි. බඹු බව ලැබලා තියෙනවා මේ මහ පොළොවේ වැලි කැට වලට වැඩි. ඒක අනිත් පැත්ත සතර අපාගතත් වෙලා තියෙනවා මහ පොළොවේ වැලි කැට වලට වැඩි. බල්ලෝ වෙච්ච වාර ගාන මහ පොළොවේ වැලි කැට වැඩි. හරක් වෙච්ච, බූත වෙච්ච, නයි මුගටි වෙච්ච ඔය ලෝකේ ඉන්න සියලු සත්වයෝ වැඩි කිරීම මහ පොළොවේ වැලි කැට කියලා දැම්මනම් ඔබට තේරෙනවා. මේ ලෝකේ ඉන්නවනේ සත්තු ගොඩක්. ඔය හැම සතෙක්ම වෙලා තියෙනවා සංසාරේ මේ මහ පොළොවේ වැලි කැට ගන්න. අර බුදුහාමුදුරේ දේශනාව තියෙනවා විතර හරකෙක් වෙලා. ඒ හරක සුදු හරකෙක් වෙලා. හරක් ඉන්නවනේ රතු හරක්, කළු හරක්, එළ හරක්, ඔය එකේ හරක් වර්ග තියෙනවා මී හරක්. ඔගේ සුදු පාට එළ හරකෙක් වෙලා. ඒ හරකගේ බෙල්ල කපලා බෙල්ල කැපුවට පස්සේ ගියලේ ටික මේ පෘථුවිය වටේ තියෙන මුහුද වගේ හතරක් කියලා කියනවා. සසරේ සුදු පාට හරකෙක් වෙලා ඒ හරක මැරෙන ක්‍රම ගොඩාක් තියෙනවා. ඒකෙන් බෙල්ල කපලා මැරිච්චලා ගිය ලේ විතරක් මේ පෘථුවිය වටේ තියෙන මුහුදේ වතුරට වැඩි අපේ ගිහිල්ලා තියෙනවා සංසාර. ඒ හිතන්නකෝ බින්දුර කොච්චර දුරද මේක කියලා කොච්චර දිගද කියලා. මේ මයික් එකේ කවුරු හරි බැටරි නැතුව. පින්වතුනි එච්චර දිග දුර ගමනක් මේ වයි මම එන්නේ. හරි. එතකොට පින්වතුනි එහෙම අවස්ථාවක තමයි මේ බුදුදහමක් හම්බ වෙලා. මේක තමයි ෂණ සම්පත්තිය කියන්නේ. සසරේ පින්වතුනි මේ බුදුදහමෙන් පිට ආපු දුර කියන්න බෑ වාර ගන්න. අන්නේ ආපු දුරත් එක්ක වැළුවාම මේ බුදුදහමක් හම්බ වෙලා දානයක් දෙන්න, වන්දනාවක් කරන්න, මලක් පූජා කරන්න, සාදුකාරයක් දෙන්න හම්බ වෙනවා කියන්නේ ෂණයක් වගේ. ඒකෙනුත් පින්වතුනි කල්යාණ මිත්‍රයෙක් හම්බ වෙලා බණක් අහලා යෝනිසෝ මනසිකාරයෙන් ධම්මානුධම්ම ප්‍රතිපදාවට වැටෙනවා කියන්නේ ෂණේනුත් ෂණයක්. ඒ කියන්නේ සෝතාපන්න වලට මේ ධම්ම අවබෝධයට මාර්ග ඵලයකට ලැබෙනවපත් වෙන්න ලැබෙනවා කියන්නේ පින්වතුනි වටිනාකම ඒ කාලයේ අපිට කියන්න තේරෙන්නේ.
ඒ හින්දා පින්වතුනි මේ ඊයේ ඉඳන් අද වෙනකන් මේ බුද්ධ ශාසනය මුල් කරගෙන කරගත්ත සියලු පින් ඔබට වැඩක් වෙනවා. ඒකට මුදලක් වියදම් කළා නම් ඒක වැඩක් වෙනවා. ඒකට කාලයක් ගෙවුවා නම් ඒක වැඩක් වෙනවා. ඒකට මහන්සියක් වුණා නම් ඒක වැඩක් වෙනවා. අනිත් ඔක්කොම අපතේ යනවා. බුද්ධ ශාසනය ටික වැඩක් වෙනවා, ඵලයක් වෙනවා. අනිත් ඔක්කොම නිෂ්ඵල වෙනවා. සංසාරේ ඕක දැන් 99% පින්වතුනි කරන්නේ ගොන් වැඩ. 100.1යි හොඳ වැඩ. ඒ කියන්නේ වැඩක් වෙන වැඩ 0.1ක් කරනවා. වැඩක් වෙන්නේ නැති වැඩ 99.9ක් කරනවා. දැන් පිටුදේ නිකම්ම හිතන්න අපි හැමෝම මැරෙනවනේ දවසක. මේ ඒක ෂුවර්නේ. අපි හැමෝම දවසක මැරෙනවා. දැන් මැරුණාම ඔය හොඳයි කියන එකක්වත් එකෙක්වත් අපිත් එක්ක එනවද? හොඳ නෝනා එනවද නවතිනවද? ටික හිතලා කියන්න බලන්න. හොඳ නෝනා දැන් මේ පාරේ ආවේ පණ දෙන්නම් කියලා. ඔය හොඳ නෝනා එනවද නවතිනවද? හොඳ මහත්ය එනවද නවතිනවද? හොඳ ළමයි එනවද නවතිනවද? හොඳ ගෙවල් දොරවල් යාන වාහන ඔබේ කටුපාගෙන මහා වටිනාකමක් දීලා මුළු ජීවිතේම කට්ට කාලා ලං කරගත්ත ගෙවල් දොරවල් යාන වාහන ඒ තනතුරු ආදී සියලු දේ එනවද නවතිනවද? ඒක වෙදිනවා. කබාලෙන් ප්‍රතිසයි කියලා ඉන්නවා. හොඳයි සාදුකාරයත්. ඒ ටික විදුලි පාපය ඇත්තලු මලාට පත් එකෙක් නෑ. පණ දෙන්නම් කියප එකෙක්වත් වලෙන් එහාට නෑ. වල ළඟට ඇවිල්ලා පස් ටිකක් ගහලා මාරු වෙලා යනවා. ඒක ඔබට හොඳටම යුවන්නේ. නිකන් වලට පැනපු එකෙක්වත් බහලා තියනවද කියනවා. ඔබේ ජීවිතේ දැකලා කොච්චර ආදරේ කිව්වත් වලටවත් පැල්ලලා තියෙනවා. ළමයි මැරිලා තියෙනවා අම්මා තාත්තවත් වලට පයින්නොත්. එහෙම එකක් නෑ. නෝනා මලා මහත්ය පයින්නොත්. මහත්ය මලා නෝන පයින්නොත්. අම්මා තාත්තා මලා ළමයි පයින්නොත්. එන ඔය සියලු ගනුදෙනු මරණින් ඉවරයි. මමත් ජීවිතේ එකම එක සැරේයි වලට පැනපු එකක් දැකලා. මම දැකලා තියෙනවා. ඔබ දැකලා නැතුණා. මම ඒ කතාව කියලා බණ ටිකක් කියලා පුණ්‍යානුමෝදනාව කියන්න. මගේ ජීවිතේ මම එක සැරයක් දැක්කා කෙනෙක් මැරුණාම මහත්ය මැරුණාම නෝනා වලට පැනපු එක. ඔය මගේ යාළුවෙක් මම මහාන වෙන්න ඉස්සෙල්ලා අපි ගිහි කාලේ මගේ යාළුවෙක් හදිසි අනතුරකින් නැති වුණා අවුරුදු 25යි. බයික් එකක යනකොට බයික් එක හැප්පිලා ඒක ගියේ දෙන්නම නැති වුණා. ඒක එක්කෙනෙක් මගේ යාළුවා. මෙන්න මේ යාළුවා විවාහ වෙලා හිටිය අවුරුදු 23ක නෝනෙක්. එතකොට 23යි දරුවෙක් හිටිය අවුරුද්ද. මෙන්න මේ යාළුවා මිය ගිහිල්ලා ඒ මිනිහ බලලන දවසේ භූමි දානය කරන දවසේ අර පෙට්ටියේ බාලා දණු වලින් බානවා දැකලා තියෙනවද බලට. ඒ බාලා පිටු දැන් පස් දාන්න ලෑස්තිට අපි නෝනා එනවනේ ළඟට බලන්න. මෙන්න මේ නෝන වේදනාව දරා ගන්න බැරුව වලට පැල්ල කෑ ගැහුවා මාවත් දාලා පස්ද. ඔන්න ඔච්චරයි මම දැකලා තියෙන්නේ. අපි පස් දැම්මේ නැහැ අපි උඩට ගෙනල්ලා එයාව ගෙදර එක්කන් ගිහින් හිත හදලා 7 දවස් දාන කළා. 3 මාසේ දානෙට ලෑස්ති වෙනකොට යාළුවගේ මේ යාළුවෙක් එක්ක මේක පැල්ලා ගිහින්. ඔන්න වලට පැනපු එක 3 මාස දාන්නත් නැහැ. මම මේ කතාව කිව්වේ වලට පැන්නා චූර් කරන්න එපා. ඒ කියන්නේ මෙතුනේ මේ කතාව මෙතනින් ඉවරයි. මේ පරිච්ඡේදය මෙතනින් ඉවර වෙනවා. ඔබේ ඔය ලං කරගත්ත කුඩා හෝ විශාල දේපල ටික නැති වෙනවා. කුඩා හෝ විශාල නෑදෑ පිරිස නැති වෙනවා. ඔය තනතුරු දාන්න මාන්න ලොකුකම් පඬිතකම් ඔය ඔක්කොම මරණින් පස්සේ කෙලවර. එතකොට විතර ඔබත් එක්ක එන්නේ පිනයි පවයි විතරයි. කරගත්ත පින් ටික ඔබත් එක්ක එනවා. පවක් වුණා නම් ඒකත් එනවා. ඔන්න ඔය පින ටික වගේ පිනෙන් පිනවන්න හම් වෙනවා පවෙන් විඳවන්න හම්. අන්න යන තැනක බල්ලෙක් වෙලා හරි පින් කරලා තියනවා නම් පිනවන බල්ලෙක් වෙන්න. එහෙනම් මෙන්න මේ පින් ටික පිනවන්නත් පව් ටික විඳවන්නත් පාරක් හදලා දෙනවා. ඒක තමයි මේ අබ්බව වලට ඇවිල්ලා ගෙවන්නේ. අනේ අපි අරූ පව් අනේ මේ කන්න නෑනේ මුන්ට ඉන්න තැනක් නෑනේ. අපි ඇඬුවට වැඩක් නෑ FB එකේ ඔකට ලිව්වට වැඩක් නෑ. උන් කරගත්ත ටික උන් ගෙවනවා. අපි FB එකේ කරන අරුන් කනවා මුන්ට නෑ කියලා උන්ටත් බකිනවා. තියෙනේ උන් හොඳට වෙදි තියෙන එකාට හම්බ වෙන්න එකක් ක්‍රමයක් තියෙනවා. ඒක දීලා තියෙනවා. නැති එකා දීලා නෑ. එහෙනම් විතර මෙන්න මේ ලෝකයේ මෙන්න මේ සක්වලේ මෙන්න මේ සත්ව ලෝකයේ කිසිම සතෙක්ට අසාධාරණයක් වෙලා නැහැ. තමන් වපුරපු දේ භුක්ති විඳිනවා. වීව පරුපු එක වීව කනවා වීව හම්බ වෙනවා. මුං වපුරපු කෙනාට මුං හම්බ වෙනවා. තල වපුරපු කෙනාට තල හම්බ වෙනවා. අන්නේ කරගෙන යන සංසාර ගමනේදී ඔබයි පමයි මිනිස්සෙක් වෙලා මෙතන විවිධ අය ඉන්නවා. සල්ලි තියන අය, සල්ලි නැති අය, උගත් අය, නුගත් අය, කුලයේ හොඳ අය, කුලයේ අවුල් අය, ලස්සන අය, කැත අය, පවුල හරගිය අය, පවුල වැරදි එන කැටගරි එක එක වර්ගවල. ඒක මෙතන මේ සංසාරයේ ඔබයි මමයි එනකොට කර මම මහාන වෙලා ඉන්නවා ඔබ ගිහි වෙලා ඉන්නවා. ඒකත් හේතුවක්.
එහෙනම් මෙන්න මේ කරගත්ත දේට අනුරූපව ලැබිලා තියෙනවා. මෙන්න මේක තමයි සංසාර ගමන. ඕකේ නරකම වැඩ ටික කරපෙවුන් දැන් නරකේ ඉන්නවා. ඕකේ තිරිසන් වැඩ ටික කරපෙවුන් දැන් තිරිසන් ලෝකේ ඉන්නවා. പ്രേතව හිටපෙවුන් പ്രേත ලෝකේ ඉන්නවා. සූර බව තියාගෙන අසූරව හිටපෙවුන් අසුර ලෝකේ ඉන්නවා. දීපු කට්ටිය දිව්‍ය ලෝකේ එනවා. කාමයෙන් මිදිලා හිටපු අය අබ්‍රහ්මචර්යාවෙන් කටයුතු කරපු අය බ්‍රහ්මතල වල ඉන්නේ. කාමයෙන් මිදිලා. එහෙනම් මෙන්න මේ උපතට අනුව අපේ ගති වලට අනුව 31 තලයේ උපතකට යනවා. මේක තමයි ලෝකයේ යන ක්‍රමය. මේ 31 තලයෙන් පිට කවුරුත් උපදින්නේ නැහැ. අර ලෝකාන්තරික නිරේට යනවා දසවස්තුක මිත්‍යා දෘෂ්ටියට වැටෙනට. මෙන්න මේ 31 තලයේ වින්දුනේ අපි ඉපදී යනවා. මෙන්න මේකේ තමයි මංගේ මිනිස්සෙක් වෙලා ඇටකටු ටික එකතු ගාලා මේ පොළොවේ පස් ටික පරාදයි ඇටකටු ටික වැටි. ගිය ලේ ටික හලපු ලේ ටික දාඩිය ටික කඳුළු ටික එක් වෙනම එකතු කළොත් වින්දුනේ මේ මහමෝදේ වතුර පරාද. මම අර ඊයේ බණටත් කිව්වා. එකම මවක් තම පුතුමල දුකට වෙනම හැඬු කඳු ලේ බිඳු වලට මෙහෙම මුහුදු දිය මදිවන කලට තවම සසරාලයයි තොපට. මෙතන මේ හැම අම්මිත් තාත්තෙක්ම සසරේ අද වගේ පෞල් ජීවිත ගෙවාගෙන ළමයි හදලා ඒ ළමයිගේ මිනී බදාගෙන අඬලා තියෙන කඳුළු ටික මේ පෘථුවිය වට තියෙන මුහුද වගේ හතරක. සතර මහා සාගරයේ ජලය පරදින කඳුළු හල්ල. ඉතින් එහෙම යන ගමනක තමයි ඔබට මේ බුදුදහමක් හම්බ වෙන්නේ. මෙන්න මේ බුදුදහමක් හම්බ වෙලා පින්වත්නි නිවන් දකින්න පාරක් හැදෙනවා කියන්නේ මේ ලෝකේ ලබන්න වෙන පිනක් නැහැ. ඇමරිකාවේ ජනාධිපති බව 10ක් වරක් ලබනවට වැඩිය. ඕක පිනක් අද කණ්ඩත් නැහැ. අද ඉන්න තැනක් නැහැ. අද හරි පෞල් ජීවිතයක් නැහැ. අඳින්න හරි ඇඳුමක් නැහැ. පින්වත්නි මම ඊයේත් කිව්වේ ඒකයි. ඇමරිකාවේ බිලියන් ප්‍රතිනෙක් වෙනවට වැඩිය මේ ලංකාවේ හිඟන්නෙක් වෙන එක වාසනාවක්. හේතුව තමයි මෙන්න මේ නිවන් දකින මග මේ බුදුන් දහම් සංගුණ කියන වචන තුන ඔබට ඇහෙනව නිතර. කොහේ ඉන්නේ? ඔන්න ඔය වචන තුන හරහා පිටුතර ඔබට මෙන්න මේ මහා ශක්තිය නැගෙනවා. ඉතින් ඒකට මහා උපනිෂ්ඨයක් තමයි මේ හදාගන්නේ. අපේ උගුල්ල සංක මහත්මයා මුල් වෙලා අපේ ගෞරවනීය හාමුදුරු විශාල පිරිසක් මේක පිටිපස්සේ හිටියා. අපේ කෝලිත හාමුදුරු ඒ වගේම අපේ ධර්ම දක්ෂින හාමුදුරු ඇතුළු උදිත හාමුදුරු ප්‍රදාන මේ සියලු මහා සංඝ රත්නයන් එකතු පහදු කරගෙන ඒ අවවාද අනුශාසනා ඇතුව උපුල් මහත්මයා ප්‍රදාන මේ කලන වැට අසදුස අසංගත කලන වැටේ පින්නත් දීලු දෙනාම විශාල පිරිසක් එකතු වෙලා මේ මහා පිංකම් මාලාව සිද්ධ කරලා ඉතින් කොච්චර පිරිසක් අත හිත දී ගත්තා. ඔය පේන ලෝකේ දැන් අපි උදේ පූජා වඩම්මනද කී දෙනෙක් පිඟුදෙනේ අපි මේ මහ බෝධියට පූජා වඩම්මන කී දෙනෙක් මග ඉඳන් සාදුකාර දුන්නාද කී දෙනෙක් අත හිත දී ගත්තා. ඊ හැන්දේ පූජා වඩම්මන කී දෙනෙක්ට පාරක් හැදුනා. ඔය එක සාදුකාරයේ කවදා හරි පිඟුදෙන බුදු කෙනෙක් හදනවා. ඔය වන්දනාව, ඔය නමස්කාරය, ඔය ගෞරවය, ඔය අපෝපත්තානය කවදා හරි බුදු කෙනෙක්, පතේ බුදු කෙනෙක්, මහරහතන් වහන්සේ කෙනෙක් වෙන පාරක් හදනවා. බුද්ධාපදාන, තේරාපදාන, තේරියාපදාන කියලා තියෙනවා. ආපදාන පාළි ත්‍රිපිටකයට අයිති ආපදාන පාළි පොත් තුනක්. බුදු පියාණන් වහන්සේලා ඒ උත්තම බව ලැබපු හැටි ඒ තේරා බුද්ධාපදානේ තියෙනවා. තෙරුන් වහන්සේලා මේ උත්තම බවට පත් වෙන්න මුල හැදිච්ච හැටි තේරාපදානේ තියෙනවා. තෙරණියන් වහන්සේලාට ඒ උත්තම බව ලබන්න මුල හැදිච්ච හැටි ඒ තේරියාපදානේ තියෙනවා. පින්වතුනි මුල තියෙන්නේ චූටි දෙයක්. මලක් පූජා කළා, සාදුකාරයක් දීලා, වත් හැන්දක් පූජා කළා, සිවුරක් දැකලා වන්දලා, චෛත්‍යයක් හදලා වැලි වලින් ඒකට වැදලා ඔන්න වගේ චූටි කතාවක් තියෙනවා. අපේ බුදුහාමුදුරන්ගේ මුල තියෙන්නේ මනෝමය පූජාව. මේ අපි කලේ හැබැයි පූජාවක්. උන්වහන්සේ කලේ මනෝමය පූජාව. ත්‍රිලෝක විජය කියලා සක්විති රජෙක් වෙලා ඉන්න කාලෙක මනෝමය පූජාවක් කරනවා හිතින්. එක රුපියලක් වේදම් කළේ නැහැ. එක දාඩිය බින්දුවක් හැලුවේ නැහැ. හිටි ආසනයේම ඇස් දෙක වහගෙන උන්වහන්සේ මනෝමය පූජාවක් කරනවා. මේ ලෝකයේ තියෙන සියලු රත්තරන් රිදී මුතුමැණික් ටික එක කොටකට ගහලා. පින්වතුනි රිදීයෙන් මහා මාලිගාවක් මවලා. අර මුතුමැණික් රත්තරන් ඒ මාලිගාව සරසලා. පින්වතුනි නෙළුම් මල් වලින් ආසන මවලා. මේ ලෝකේ වැඩ හිටපු සියලු බුදු පියාණන් වහන්සේලා මේ මන්දිරයට වඩම්මන. මේ හිතින් මවන්නේ. පසේ බුදු පියාණන් වහන්සේලා මහරහතන් වහන්සේලා ලක්ෂ කෝටි ගණනක් වඩම්මලා කිසිදු අඩුපාඩුවක් නැති දානයක් හිතින් මවන. ඊළඟ මේ ලෝකයේ සීල සත්‍යයන්ට එන්න කියලා සීල සත්‍යයන් එක්ක අර කෝටි ප්‍රකෝටි මහා උතුමන් වහන්සේලාට අර දානේ පූජා කරනවා. බුදුහාමුදුරෝ දේශනා කරනවා මම එදා තිලෝක විජය සක්විති රජ වෙලා ඔය මනසින් කරපු පූජාවේ ආනිසංසය බුදු වෙන ආත්මය දක්වා මට නැහැ කියන වචනේ අහන්න හම්බුන්නේ නැහැ. බුදු වෙන ආත්මය දක්වා අත දිගු කරන තැනින් මට මහ ලැබීමක් හම්බුණා. ඒ වගේම මට බුද්ධත්වයටපත් වෙන්න මුල හැදුණා කියලා කියනවා. මේ රුපියලක් වේදන් නොකර දාඩිය බින්දුවක් හලන්නේ නැතුව හිතින් කරපු පූජාවේ ආනිසංසය.
එහෙනම් ඊයේ ඉඳන් මේ වෙනකන් කොච්චර මහන්සි වුණාද? ඊට කලින් කොච්චර මහන්සි වුණාද? කාලය වැය කළා, ශ්‍රමය වැය කළා, ධනෙ වැය කළා. මේ සියලු පූජාවන් කළේ හැබැයි. එහෙනම් හැබැයින් කරපු පූජාවේ ආනිසංසයක් නැද්ද? එහෙනම් ඒකාන්තයෙන් මේ පින්කමට පැත්තක ඉඳන් හරි සාදුකාර දීපු කෙනෙක් ඇද්ද? අර එනකොට මේ කිසිම සම්බන්ධයක් නැති කෙනෙක් හරි සාදුකාර දුන්නා. ඒගොල්ලෝ මහන්සි වෙලත් නැහැ, සල්ලි වේදම් කළත් නැහැ. මේකට මේ පින්කම මොකද්ද කියලා දන්නෙත් නැහැ. හැබැයි කිරිපිටු පූජා වඩම්මනට පාත්‍රයට අත ගහලා සාදු කියනවා. ඊයේ පූජාව වඩම්මනට බුදු පිළිම දැකලා සාදුකාර දෙනවා. මල් ටික දැකලා සාදුකාර දෙනවා. ගිලම්පස ටික දැකලා සාදුකාර දෙනවා. කී දිනෙට පාර ඔය පේන ලෝකේ, නොපෙනෙන ලෝකේ ගාන කියන්න බෑ. එහෙනම් බිඳුනේ මේ විදිහේ වැඩක් නෙවෙයි. ඒකයි මම පටන් ගන්නකොටම කිව්වේ. කට්ටියම තේරුමක් ඇති වැඩක් කළා. ඔබ මේ ලෝකේ ලොකුම ගේ හදාගන්න. හොඳම කතාවේ බැඳ ගන්න. හොඳම වාහනේ ගන්න. හොඳම ළමයි ටික හදාගන්න. හැබැයි ඕක 60යි. ඕකට සියලු දෙයකම තියෙන 60යි. 60න් පස්සේ කොච්චර හොඳ ගයක් තිබුණත් හැරමිටියකින් යන්න. ඔය කොච්චර හොඳ ඒවා තිබුණත් 60න් පස්සේ දාලේ 60න් වෙන්න ඕනේ නැහැ. මගදී දාලා යන්නත් පුළුවන්. අර මං ඊයේ බණට කිව්වේ වෙඩින් එක දවසේ දාලා ගියාගේ. කතාද බඳලා කැන්දයි යනකොට මිනිහා කර උඩ කරන අත්භවයක් නෙමෙයි ලැබිලා තියෙන්නේ. ඒ කියන්නේ මගුල් ගේ දවසේම අව මගුලක් දෙනවා. ඉතින් එහෙම ලෝකයක් තමයි මේ තියෙන්නේ. ඒ හින්දා මේකේ කොච්චර හොඳ ඒවා තිබුණත් මින්නකම් විතරයි. මේකෙන් පස්සේ යනවා. අන්න ඊට පස්සේ අර කරගත් ඔබේ ගතියට අනුව ඔබට යනවා. ගතිය සුද්ධ නම් සුගතියට, ගතිය දූෂ්‍ය නම් දුගතිය. එහෙනම් සුද්ධ ගතියක් තියෙන්නේ පින්වතුනි මගපලක් තියෙන කෙනෙක්ට විතරයි. විශ්වාස කරන්න පුළුවන් එච්චරයි. එහෙනම් ඔන්නේ සුද්ධ ගතියෙන් ඉන්නේ සුගතියට යනවා. දූෂ්‍ය ගතියෙන් ඉන්නේ දුගතියට යනවා. 99.9ක් බුදුහාමුදුරු දේශනා කරනවා සතර අපාගත වෙනවා. චුතියෙන් පස්සේ. මහණෙනි මහ පොළොවේ වැලිකට තරම් පිරිසකගෙන් නියපිටපත් තරම් බේරෙන. එහෙනම් මේ ඊයේ ඉඳන් අද වෙනකම් මේ කරගත්ත පින්කම මතක් වුණොත් මරනකොට සුගතියට යන්න පුළුවන්. මේක අලෝභයි, ආදේශයි, අමෝහයි. බුද්ධ ශාසනයෙන්. හැබැයි ළමයා මතක් වුණොත් මල පෙරේතයා වෙන්නත් පුළුවන්. මොකක් හරි දෙයක් හොඳයි සාරයි වටිනවා කියලා ඔන්නෝක කරගහගෙන ඕක නිසා මම ආත්මයට ඉච්ච සසර ගමනක තමයි ඔබයි මමයි කියන්නේ. එහෙම යනකොට තමයි මේ බෞද්ධ පරිසරයක් තියෙන මේ පිම්බිමේ පුදුනේ ලෝකයේ උතුම් රටේ ඉන්නේ. ලෝකේ නන්නත්තරම රට වුණාට මේ බුදුදහම තියෙන නිසා මේ ලෝකේ තාම උතුම් රට මේ ලංකාව. මේක නැති වෙන්නේ නැහැ මේ බුදුදහම තියෙනකන්. එහෙනම් උන්නෝක තියෙන බුදුදහම තියෙනකන් ඔබට මට ගැලවෙන්න පාරක් හැදෙනවා. බුදුදහම නැති වෙච්ච දාට අනාථ වෙන්න දෙන්න. එහෙනම් මේ මහා පින්වන්ත කාලිකයි ඔබයි ඉක්ුණේ. එහෙනම් ඒ සඳහායි කාලය වැය කළේ, ශ්‍රමය වැය කළේ, ධනෙ වැය කළේ. එහෙනම් මෙන්න මේ අවබෝධය ලබාගෙන මෙන්න මේ ලෝකේ අසාරා මේ පෙන්වා දීපු විදිහට සක්කාය දිට්ඨි බිඳගෙන, විචිකිච්ඡා බිඳගෙන, සිල්වුත පරාමාසී බිඳගෙන ඔය සංයෝජන තුන බිඳගත්තට පස්සේ අන්‍යයන්ට පුළුවන් වෙනවා සදාහට සතර පාදකෙන් නිදා වැඩි කල ලෝකේ නියතයෙන් සම්පෝධි පරායන ඒකාන්තයෙන් අරියත් ඵලයෙන් කෙලවර කරන උතුම් වූ ඒ මඟඵල පූර්ණේ කරගෙන ලෝකයෙන් ඈතර ලෝකෝත්තර ඉතින් ඔයිට වැඩි වෙන විකල්පයක් නැහැ. නත්තිමේ සරණං අඤ්ඤං වෙන සරණක් නැහැ. දිග්ගි සරණ නැහැ අසරණයි. නෝන මහත්ය සරණ නැහැ අසරණයි. ළමයි සරණ නැහැ අසරණයි. මේ වාහන බැංකුවක දිග්ගි ඔක්කොම සරණද අසරණද? ඔය ටික ලං කරගන්න සියලු දෙනාටම අසරණ වෙන්න වෙනවා. ඕකන පෙරේත ගංගලු භාවිත කළ බහුවීකත බහුලව ඇතුළු කරන්නේ මේ ලෝකට වටිනාකමක් දීපු එකේ ඒ අදාළ තැන මොකදිනවා අන්නේ දාට තමාරු වෙටෙන්නවා ළමයා හින්දා මල පෙරේතිය වෙලා අන්දු උගේ එකගේ ගේම ළඟින් දෙනවා ගේ හදලා ගෙට ඇරිලා ගෙවල වෙලා එතන කල්ප ගණන් ජීවත් වෙන්නවා එනම් මේ උන්න වගේ අනාථ ගමනක යනකොටයි මෙන්න මේ ධම්මක විවරණය එනම් මෙන්න මේ මම ඒකයි මේ පින්කම මතක් වුණොත් මේ පින්කමේ මොකක් හරි ඔබ හිත ගිය තැනක් මතක් වුණොත් මරණ මොහොතේ අන්නේ ඒකේ විතර අලෝභ ආදේශ මොහ ගතියක් තියෙනවා අන්නේ රූපත සුගතියකට දිව්‍ය තලයකට හේතු වෙදෙන්නේ එනම් බලන්න කරගත්ත වටිනා මම ඒකයි පටන් ගන්නකොට මෙන්න ජීවිතේ වැඩක් ඇති වැඩක් තේරුමක් ඇති වැඩක් අනිවාර්යයෙන් මේ ශක්තිය නිසා කවදාරි ඔය බුදු බව පසේ බුදු බව මහානාත් බව කියන මේ තුන්තරා බෝධියකට වෙන මේ පාරමිතාවට අනුව ඔබ පතන බෝධියකින් නිවන් දකින්න හේතු වාසනා වෙනවා එහෙනම් එසේ මෙසේ වැඩක් එහෙනම් මේ අනුභවයේ ධර්ම අවබෝධය කියන කෙනෙක්ට ඒකාන්තයේ ධර්මයකට තියෙන බාධා දුරු කරගෙන යම් ඉරවීමක් ඇද්ද යම් තා තියෙනා වූ ඒ බාධා දුරු වෙලා ඉරවීම දුරු වෙලා නිදහස් භාවයටපත් වෙලා නිවන් දකින්න අවශ්‍ය උපනිශ්චයක් ඇදෙනවා. එහෙනම් එසේ මෙසේ වැඩක් නෙමෙයි. එහෙනම් මේකට අවශ්‍ය මුල හොඳ හදා ගන්න. කල්යාණ සම්පත්තිය සී සද්ධර්මයේ ශ්‍රවණය කරලා මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම හරියට තේරුම් අරගෙන මේ ලෝකේ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි අතුරු කරන්න ගියොත් අනාත්ම වෙනවා කියලා තේරුම් අරගෙන මෙලොවත් අනාතයි පරලොවත් අනාතයි සංසාරෙත් අනාතයි ගෑවිච්ච දැනනා මේ සැප කියන්නේ තනිකර අපි අනාථ කරන දෙයක් කියලා කවදා හරි ඔබට දැක ගන්න.
කවදා හරි මේ සතර ගුරාවට අපිට අහන්න ලැබිච්ච සත්‍යයක් තියෙනවා. මේ සැපේ දුක දැකපු දාට. මේ දුක කියන්නේ තනිකරම මරවුලක්. මෙන්න මේ සැප කියන්නේ තනිකරම මරවුලක් කියලා තේරුම් අරගෙන. මේ ලෝකේ කවුරුත් නොදකින බෞද්ධයෙක් විතර බුදුහාමුදුරගේ ශ්‍රාවකයෙක් විතර දකින දුකක් තියෙනවා. ලෝකයා මේ පංචකාමයේ සැපයි කියලා දකිනවා. ඒගොල්ලන්ට ඒක හරි ආස්වාදයි. ඒගොල්ලෝ මරාගෙන මැරීගෙන හරි පංචකාමපත්තේ දුවන. ප්‍රාණඝාත, අදත්තාදාන, කාමමිත්‍යාචාර, බොරු කේලම්, පරුස වචන, ප්‍රලාප, ලෝභ, දේශ, මොහ වගේ 10ක් වූ දුරාචාර එහෙම දහදුරා වැඩ කර කර ඒගොල්ලෝ පංචකාම සුවේ බලාපොරොත්තු වෙනවා. ඔන්නේ පංචකාම සුවේ ලෝකයා සැපක් කියලා දකිනවා. හැබැයි මුතු බුදුහාමරගේ ශ්‍රාවකයෙක් මොකද දුකක් කියලා දකිනවා. එහෙනම් මෙන්න මේ පරිවර්තනය මෙන්න මේ වෙනස් වීම සිද්ධ වෙලා නම් ලෝකයා සැපයි කියලා දකින ටික බුද්ධ ශ්‍රාවකයෙක් හෙවත් ආර්ය දුකක් කියලා දකිනවා. අන්න පිළිතුරේ ආර්ය දකින්න විශේෂ දුකක්, විශේෂ සත්‍යයක්, විශේෂ ඇත්තක්. ආර්ය දකින්න විශේෂ දුකට කියනවා දුක්ඛ ආර්ය සත්‍ය. ලෝකයා සැපයි කියලා නැහින්න හදන, මැරෙන්න හදන, මරාගෙන, කොටාගෙන, දඟලගෙන දුවන දේවල් තනිකර තුච්චයි, නින්දිතයි, ලාමකයි, හීනෝ, ගම්මෝ, පෝතුජනිකෝ, අනරියෝ, අනන්ත සංගීතෝ යකෝ මේ සංසාර ගමනේ මට තියලු දුක් හදලා දුන්නේ මේ සැප මායාව නේද කියලා අන්න දැකපු අය ලෝකයා සැපයි කියලා දකින ටික දුකයි කියලා දකින දවසක් එනවා දහමින්. අන්න කල්යාණ මිත්‍ර ඇසුරේ එක සිද්ධ වෙනවා. අන්න එදාට ලෝකයා මෙන්න මේ ආර්ය අලුත් දුකක් දකිනවා. ලෝකයා සැපයි කියලා දකින ටික එයා දකින දුකක් වෙනවා. අන්න එදාට කියනවා ආර්යෝ දකින අලුත් දුක දුක්ඛ ආර්ය සත්‍ය. ඔන්න අලුත් සත්‍යයක් දැක්කා. පෙර නොඇසු දහම් විවේකයි. අනන්ත සංසාරේ මේ සැප දුකක් හැටියට අහලා නැහැ. සැපක් හැටියට අහලා ඊයේ කිව්වා වගේ අපි ඔය සැපපත් ගිහිල්ලාමයි දුකට වැටෙන්නේ. මහා ආදීනව කොටකට දුක් විඳින්න කොටුනේ ඔන්නෝක දකින්න නැතුව එන අන්නේක දැකපු දාට තනිකර දුන්නේ වෙනස් වෙනවා. මේ සැප කියන්නේ මාව දුකට දාන හැම කියලා දෙන අන්න මාළු කවද්ද හැමේ අවුල තේරුම් ගන්න එදාට උන් හැම කණේක නවත්තනවා. ඒ තාක් උන් හැම කන. එහෙනම් ඔන්නෝ වගේ හැම කියන්නේ තනිකර මරවුලක් මායාවක් මාව දුකට දාන හැමක් කියලා දැකපු දාට මාළු හැම කණේක නවත්තනවා. මාළුන්ගේ යම් දවසක මොලේ වැටෙනවා. හැබැයි මාළුන්ගේ මොලේ වැටෙන එකක් නැහැ. ඔබට උන්නෝය ආස්වාදය මේ පංචකාම වැඩපිළිවෙල මාව විනාශ කරන හැම කියලා ඔබට යම් දවසක තේරුණා නම් අන්න මෙච්චර කාල සැපයි වාසනාවක් කීදී ආපු ටික තනිකර වෙනස් වෙනවා දුකයි. ඒකනේ තනිකරම වාසනාව. ඒකනේ තනිකර මාව දුකට දාන්නේ මරකුල කියලා තේරෙනවා. ඔන්නෝය පරිවර්තනය වුණාට පස්සේ කියනවා බෞද්ධෙක්. අන්නේ පරිවර්තන වෙනකම් බණ ටික අහනවා. චක්කුං අනිච්චා, චක්කුං අනත්තා, රූපං අනත්තා, සෝතං අනත්තා, සද්දං අනත්තා, ගානං අනත්තා, ගන්ධා අනත්තා, ජීවා අනත්තා, රස අනත්තා, කායෝ අනත්තා, පොට්ටබ්බෝ අනත්තා, මනෝ අනත්තා, ධම්මෝ අනත්තා. ඔක්කොම අනත්තේවා අනාතේවා. ඔන්නෝයි කර්මස්ථානේ උඩ හරියට තේරුණා නම් මේ ඇහැ කියන්නේ මාව අනාථ කරන දෙයක්. කන මේ ශබ්ද කියන්නේ මාව අනාථ කරන දෙයක්. මේ නාසය, ඇහැ, කන, නාසය, දිව, කය, මන කියන්නේම මාව අනාථ කරන දෙයක්. ඒවට ගෝචර වෙන රූප, ශබ්ද, ගන්ධ, රස, පහස, ධර්ම කියන්නේ මාව අනාථ කරන දෙයක්. අනත්තයි කියලා තේරුණා නම් ඔන්න අනත්ත් සංඥාවට. එහෙනම් මෙන්න මේ අනිත්‍ය දුක් අනත්ය නේද? මේක තනිකර අනාථ දුක දෙන මාව විනාශ කරන මරවුලක් කියලා තේරුම් දාන දුක්ඛාර සත්‍යයටපත් වුණා වෙනවා. අන්න පෙරණුව සුදු දහම් කියනවා. නැත්නම් පාලි වචන ටිකක් ඉගෙනගෙන ගාථා ටිකක් ඉගෙනගෙන මම මේ පෙරණුව සුදු දහමක් කියනවා නෙමෙයි. ඕක පිළිතුර හරියන්නේ නැහැ. ඕක උන්තරම් පාලි ගහලා කියනවා සංසාර. බුදුවරු කීයක් හම්බෙලා තියෙනවා. මේක තේරුන්නේ නැහැ. එහෙනම් පාලිත් දාලා තියෙනවා, සංස්කෘතත් දාලා තියෙනවා, මාගදීත් දාලා තියෙනවා. හැබැයි දහම තේරුන්නේ නැහැ. මෙන්න මේ සත්‍යය දුකට ඇදලා දාන්න මරවුල අපිට තේරුනේ. එහෙනම් අන්නේ නිසා ඉවයි මම මේ සසර ගමන යන්නේ. අන්නේ කල්යාණ මිත්‍රයෙක් බණ කියනකොට මේ ඇහැයි රූපයි කනයි ශබ්දයි නාසයයි සුවඳයි දිවයි රසයි කයයි පහසයි මනසයි අරමුණයි කියන්නේ මාව විනාශ කරන මාර්ගය නේද කියලා දැක්ක දාට අන්නේකින් වෙන ඒ ගනුදෙනුවක් රැහැ තියෙනවා රූප තියෙනවා. හැබැයි ගනුදෙනු යන වැඩ පිළිවෙලක්. ඔන්නෝ දෙන්න නිකන් බණ අහන්න. ඔන්නෝක තේරෙන්නකම් බණ අහන්න. ඕක තේරිච්ච දාට ඔබට බණ තේරිලා අන්නේක අවබෝධ වෙච්ච දාට ඔබ සතර පායි නිදාසේ අන්නේදාටම සක්කාය දිට්ඨි විදිච්ච මෙච්චර කාල හරි ප්‍රවෘත්ති වැඩක් කියලා හිතාගෙන තනිකර ගලලා තියෙන විකෘති වැඩක් කියලා තේරුණා නම් ඒ විකෘති වැඩවලට තියෙන ඉච්ඡා ඒවත් විචිකිච්ඡා විදින මෙච්චර කාල සිගුරු කරකරක අනේ ඕක පස්සේ ලබන්න ඕක ලබන්න මං එන දගලගේ එහෙනම් මේ ලෝකේ මොනවද දිනුටයක් රැකලා මොකෙද
මොකෙක් වුණත් දෙවියෙක් වුණත් බ්‍රහ්මෙක් වුණත් මිනිසෙක් වුණත් මේ අනාථ සසර ගමනේ අනාථයෙක් විතරයි තේරුණා නම් සෙල්ලුතයක් පරම ඇසුරු කරන මානසිකත්වයක් තියෙනවා ඒක නැති. එහෙනම් උනාන්තික දින් රකින්නේ මේ ලෝකේ යම්තනකට යන්න නෙමෙයි මේ අසාර ලෝකයේ මේ ප්‍රාණඝාත දත්තා දාන ආදී මේ දස අකුසල් වැඩ කළ මොනෝ කරන්නේ. ඔන්නේ මානසිකත්වයෙන් දිල් රැකෙන මානසිකත් කෙනෙක් වඩපත්. එහෙනම් ඉස්සර අපි බලෙන් සීල් රැක්කා. දැන් ඉස්සර රකින්න සීලයක් නෙමෙයි රැකෙන සීලයක්. ඒවත් පිළිපු සීලයක් නෙමෙයි. එහෙනම් ඔන්නොත් එන්නකම් තේරුම් අරගන්න කල්ලාර මිත්‍ය ඇසුරින් බණ ටික අහගන්න. ඔන්න ඔය අවබෝධය ඔබට ආවනම් වෙන පාලි වචන සංස්කෘත වචන මුකුත් ඕනේ නැහැ. ඇහැ මුල් කරගෙන මම මාව විනාශ කරගන්න. කන මුල් කරගෙන නාසය මුල් කරගෙන දිව කය මන මේ මගේ ඉන්ද්‍රිය ටික මුල් කරගෙන මාව අමාරුවේ දාන මාව විනාශ කරන මගේ මහා පරිහානිය සිද්ධ කරගන්නවා කියලා යම් දවසක ඔබට තේරුණා නම් ඇහැ සංවර වේ, කන සංවර වේ, නාසය සංවර වේ, දිව කය මන සංවර වේ. අන්නේදාට ඔබේ අනිත් මඟ බල ටිකක් පූර්ණ වෙලා මේ සසර ගමන කෙලවර කරන්න හේතු වෙනවා. ඉතින් ඒකට වෙනකම් බණ ගන්න. ඒක නිකන් වෙන්නේ නැහැ මේ දානීය ආනිසංසයක් ඇටියෙකුට වයි වෙන්නේ. මේ දානීය ආනිසංසය ඇටියට ආවුසේ වර්ණයේ සැපේ බලේ පටිපාල වුණ කියන කරුණු පහක් ලැබෙනවා. මෙතන ආවුසේ අකුරු 100ක් ඉඳ ජීවිතක් ලෝකෙ ගොංකම් කරගෙන ජීවත් වෙන එක නෙමෙයි. වර්ණයේ සුදු වෙලා ලස්සන වෙලා ලෝකෙ මොට්ටකම් කරන එක නෙමෙයි. සැපේ බලයේ ඔබ හොයන සැපේ බලේ නෙමෙයි. නුවණ කියන්නේ ඩිග්‍රියක් ගහලා ලෝකෙ ගොංකම් කරන එක නෙමෙයි. සංසාරේ අපිට ওই ටික උන්තර ලැබිලා දෙවි වෙලා බඹු වෙලා කල්ප ගණන් ආවුස වර්ණ සැප බල ලැබිලා තියෙනවා. මේ ලෝකේ මහා මොලකාරය වෙලා නුවණක් ලැබලා තියෙන හැබැයි වැඩක් නෑ. සතරම් පායෙන් අඟල් කාලක් දිනුවා. එහෙනම් සංසාරේ ඔබටයි මටයි නොලැබිච්ච ආවුසයක් වර්ණයක් සැපයක් බලයක් නුවණක් තියෙන මොකද්ද? නිවන් දකින්න මඟපලක් ලබන්න අවශ්‍ය ආවුසය මේ සසරේ මට ලැබුණේ නෑ. වර්ණය ලැබුණේ නෑ, සැපේ ලැබුණේ නෑ, නුවණ ලැබෙන්නේ පටි ටික විඳ ගන්න නුවණ, පටිපාල නුවණ තිබුණේ නෑ. ඔන්න ඔය ටික නොතිබිච්ච ඉඳයි සතර මෙච්චර කල් දුරාවේ. එහෙනම් බුද්ධ දානයේ මුල් කරගෙන සිදු කරගත්ත පිනක් නිසා ඔය පටි විඳින්න නුවණ හේවත් පටිපාල නුවණ ලැබෙනවා. ඔන්න ඔය පටිපාල නුවණ තියෙන කෙනෙක්ට අර කල්යාණ මිත්‍ය වඩ කියනකොට නිකම්ම පටි විඳිනවා. අන්නේ පටි විඳිනකොට තමයි ඔය කියන තුන් සංයෝජනයේ මුලින් විදිලා තෝතාපන්නේ කොටපත්. ඊළඟ කාමරාග පටි විඳින අනාගාමී පාටපත් වෙනවා. ඊළඟ රූප රාග මාන උත්තච්ච අවිද්‍යාව කියන මෙන්න මේ සංයෝජන පහ ඉතුරු පහ වෙනුනට පස්සේ අරිහත් වහන්සේ බවටපත් දසාංගේ සමන්නාගත වරහති උච්චති කියන ඔන්න අංග 10 යුක්ත වෙච්ච කෙනාට අරිහතුන් වහන්සේ බවටපත්. එන අන්න සසර ගමනේ ප්‍රශ්නේ විසඳුණා. එහෙනම් මෙතන ඒකට මුල උනේ කල්යාණ මිත්‍ර සම්පත්තියම. කල්යාණ මිත්‍රගෙන් බණක් අහලා මේ තියෙන නුවණ මා මෙහෙवला යෝනිසෝ මනසිකාරය කරගත්තොත් ධම්මානුධම්ම ප්‍රතිපදාවට දැරිය යුක්තයි නොදැරිය යුක්තයි ඇසුරු කළ යුක්තයි පහ කළ යුක්තයි නිසි අනිසි වැටේ. එහෙනම් ඇසුරු කරන්න හොඳ මොකද්ද? ඇසුරු කරන්න හොඳ නැත්නම් මොකක්ද කියලා යාටම තේරෙනවා. දැනගත යුක්තක් තියෙනවා, දැන නොගත යුක්තක් තියෙනවා. එහෙනම් දැන ලෝකයේ නොගත යුතුයි, දැන නිවන ගත යුතුයි. එහෙනම් මෙන්න මේ ලෝකයේ යථාර්ථය දැක්ක කෙනෙක්, දැනගත්ත කෙනෙක් නිවන ඇතුළට ගන්නවා. ලෝකයේ පහ කරනවා, දැන ගන්නවා විවේකයි. දැන නොගන්නවා විවේකයි. ලෝකයට සම්බන්ධ දේවල් ගන්නෙ නැහැ. ලෝකයේ විදිච්ච නිවනට සම්බන්ධ දේවල් හිතනම කියනවා කරනවා. ලෝකයේ සම්බන්ධ දේවල් පහ කරනවා. ආනාපාන විවේකයි. ආනාපාන සතිය. එහෙනම් ඔන්න ඔය ටික එක විදිහට ඔටෝමැටිකලි සිද්ධ වෙනවා. මේ මුල වැටෙච්ච කෙනාට ඊයේ කිව්වාගේ නියතේ සම්මෝධි පරායනයි, පරපත්‍ය රහිතයි. එයාට රහත් වෙනකම් මග වඩන්න දැන් තනියම. එහෙනම් පරේකී දෝෂාවේවත් පරතෝ මොහොතේ ප්‍රත්‍යවල වෙන්නේ සෝවාන් වෙන්න. අන්නේ කල්යාණ මිත්‍යාගේ බණ ටික අහනකොට ආය කියන සෝතාපන්න ඵලයටපත් වෙනවා. ඊට පස්සේ තියෙන යාට තනියෙන් තමන්ගේ මඩ වඩා ගන්න. ඒකේ යම් ගැටලුවක් තියෙනවා නම් අපිට වෙන්නේ දහමක් ගන්න ගිහියෙක් වේවා පැවිද්දෙක් වේවා ඇසුරු කළා ඒ දහම් ගැටලු විසඳ ගන්න පුළුවන්. හැබැයි යාට කවදාවත් අතරමං වෙන්නේ නැහැ. එයා ඒක ආදී සසර ගමන කෙලවර. එහෙනම් මෙන්නේ මේ පින්කම් මාලාවක් නෙවෙයි අසදුස පින්කමක් තමයි කරගන්නේ. මහා කල්යාණ සම්පත්තිය උදා කරගෙන මේ මහා කලන වැඩක් එකතු කරගෙන වෙලා ඊයේ සන්ධ්‍යා භාගයේ පටන් මේ මොහොත දක්වා ඊටා මෙහෙස මහන්සියක් වෙලා ඊටා විශාල ධනයක් වියපෑදම් කළා. ඒ කාලයේ ශ්‍රමයේ වැය කළා මහා පින්කම් මාලාව උපුර දුන්නා. එහෙනම් මේ පින්කමෙන් නැගෙන සියලු ශක්තිය මෙලොව යහපත පිණිසත් පරලෝක සුගතිය නිවන කියන මේ තුන්නා විරුද්ධය උදා කරන්න අවශ්‍ය මහා ශක්තියක් මහා පොස්තරයක් මහා පරිසරයක් උදා වෙනවා. එහෙනම් අපි දැන් බලාපොරොත්තු වෙන්නේ මේ නගාගත්ත ජනිත කරගත්ත රැස් කරගත්ත ගැප් කරගත්ත සියලු පුණ්‍ය ශක්තියෙන් එක්කල ගැටි කරලා සාරාංශ කළා මහා පුණ්‍යානුමෝදනා සිද්ධ කළා පැන් වඩලා පින්පෙත් අනුමෝදන් කරන් මේ පින්කමට සහ සම්බන්ධ වෙන හැමෝම ශබ්දන කර සාරුකාරයක් වුණා. भाग्य पतंगी अति उत्तम
ඒ මහා සෑය අභිමෝධිය උතුම් වූ වන්දනාමාන පූජා සත්කාර ඒ විශේෂ රන්නාල බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් සහිතව මහා ගෞරව උපත්තා මල් පූජා පහන් පූජා අඳුරු පූජා ගිලම්පස පූජා අෂ්ටපාල පූජා පැණි පූජා සහිතව දැහැත් දෙහි ජටමඳුර ආදී පූජාවන් උඩුගියන් පාවර වටේට සේසත් මුතුකුඩාදී යම්තා පූජාවන් නැදී සීල් පූජාවන් සමගී අග්‍ර ශ්‍රේෂ්ඨ වන්නා මහා පූජාවක් ඒ තුල්ලෝකාන්ත සම්මා සම්බුදු පියාණන් වහන්සේලාගේ ගුණගත මුහුකල්ලා මුසුකල්ලා ප්‍රදාන කළ අනුමුදු කළ ඊ සන්ධ්‍යා භාගයේ ඒ ස්වර්ණමාලී චෛත්‍යරයන් වහන්සේ අවියත පූජා කරගන්න යෙදුණා. ඒ වගේ වඳ උදෑසන භාගයේ මේ විශේෂ මහා ගිරිපිඩු පූජාවක් දීනමුස ගිරිපිඩු මහා පූජාවක් සමගී ඒ විශේෂ උපහාර පූජාවලදී ජය ශ්‍රී මහා බෝධිරාජන් වහන්සේ ඒ සමදිස්ථාන පාරදී නම් පුරමින් ඒ සම්මා සම්බුදු පියාණන් වහන්සේලාගේ බුද්ධත්වයට පත් වෙන්න ඒ මහා ප්‍රත්‍යාශිර්වාදය ලබා දුන්නා වූ උන්වහන්සේලා යම්තාගේ විද්ද දරනවා වූ ඒ පාරමී උපපාරමී පරමත්ත පාරමී කියන සමදිස්ථාන ඒ පාරමී නම් වලින් මේ ලෝකෙට සොයන්ජාතව පහළ වුණ ඒ සම්මාගේ අමුතු ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ මුල් කරගෙන ඒ මහා ගිරිපිඩු පූජාවක් සහිතව මහා ගරුකුමාර පූජාව මාලාවක් සිද්ධ කරන්න යෙදුණා. මේ සියලු කටයුතු වල අප වෙලා මුල් වෙලා දායක වෙලා කටයුතු කළ පින්නත් පිරිසැතේ ප්‍රධාන සංවිධායක ඇටියට ඒ අසුදුස අසංකත කලකට ඒ නිර්මාණයේ සභාපති ඒ උපුල්ල සංඝ වදනායක මහත්මයා ප්‍රදාන කරන ඒ වගේම ලසිත්වාන මහත්මයා ඒ උපසභාපතිතුමාත් ඒ වගේ ඒ කමිටුවේ පීඩී ජීඩී අනුර ප්‍රසාද් මහත්මයා ඒ වගේ උපලේකම්වරිය නිරාචා දසුරි මහත්මිය ඒ වගේම වාණ්ඩාගාරිකේ වසවාසනා දිනුක් චිමනේවි ඒ වගේම සංවිධායක බල මණ්ඩල සභාපති ඇටියට රුවන් මහත්මයා සංවිධායක බල මණ්ඩල සභාපති ජනක සුභසිංහ මහත්මයා ප්‍රදාන කරන යම්තා කටයුතු කරන පිරිසක් ඇද්ද ඒ සංජීව මහත්මයා විමලා ගුරුතුමිය අමිල මැදවල මහත්මයා ඒ වගේ චන්දන මහත්මයා අනුලා පෙරේරා මහත්මිය ප්‍රේමදාස මදනායක මහත්මයා සමන්ති විජේසිරි මහත්මයා තමන්ත විජේසිරි මහත්මයා තාරක මහත්මයා ඒ වගේම චරිත මහත්මයා ධම්මිකා කුමාරි මහත්මිය ඒ වගේම අනෝතප්ත සංගමල් පුතුණුවන් ඒ වගේම මන්දහාති මදුවා ශ්‍රී මදනායක මෙලවිය අජිත් ඒකනායක මහත්මයා කසුන් සම්පත් මහත්මයා ලයින් ප්‍රේමචන්ද්‍ර මහත්මයා ඒ වගේම ඒ නිමේෂා ප්‍රියංගනී මහත්මිය සුවේදක ජයනාන්තේ පුතුණන් යමුනා රණකුංග මහත්මිය ප්‍රදාන යම්තා පිරිසක් ඇති ඒ වගේ විශේෂ පින්වත් ස්වාමීන් වහන්සේලා ඇටියට මේ පින්කමට ඒ විශේෂ අනුශාසනාවන් සිද්ධ කරගෙන ඒ සාධර්මන්ත ධ්‍යාන තියෙන පිරිසක් ඇති ස්වාමීන් වහන්සේලාගේ දායකත්වයන් සලකෙන් දඩකින් මේ පින්කමට දායක වුණු මූලික වුණු පින්වත් පිරිස අතර ඒ සමන්ත විජේසිරි මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනා තාරෙන් විජේරත්න මැදිගේ මහත්මිය ඇතුළේ පවුලේ සියලු දෙනා ඒ වගේම ජේ කරුණාවති මහත්මිය ඒ වගේම ජේ ජයසිංහ මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනා වාසනා දිනුක්ෂි පල්ලියුගේ මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා මන්දාසී මදුවාසිනී මෙලවිය ඇතුළු පවුලේ සියලු දෙනා තරුණ දිසානායක මහත්මයා ප්‍රදාන ඒ පවුලේ සියලු දෙනා කුමුදු පෙරහැර මහත්මයා මාධව කැනඩාවේ මාධව මහත්මයා කැනඩාව ඇතුළේ පවුලේ ඒ පිරිනත් සියලු දෙනාත් ඒ වගේම එච්.එම්. විමලාවති මහත්මිය ඒ වගේම ජනනි පූර්ණිමා කරුණාතිලක මහත්මිය දිනෙත් චාමිකර කරුණාතිලක ඇතුළු ඒ පවුලේ සියලු පින්වතුනි දඩුවේ කරුණාවති මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාත් ඒ වගේම එච්.කේ. බ්‍රිතාචිනි මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාත් ඉනෝකා සමරනායක මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාත් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ රාජකාරී නියුතු සී.එම්. පලියන මැතිණිය ඇතුළු පවුලේ සියලු දෙනාත් ඒ වගේම විශාඛා උපමාලි මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාත් ඒ වගේ ප්‍රධාන පදිංචි එල්ලේ නිමේෂා ප්‍රියංගනී මහත්මිය ඇතුළු පවුලේ ඒ වගේම ජීඩී අරුණ ප්‍රසාද් මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනාත් ශාසික රුවන් මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනාත් ඒ වගේම යමුනා රත්තුක මහත්මිය ඇතුළු ඒ පවුලේ සියලු පින්වතුන් ඒ වගේම ප්‍රේමදාස මදනායක මහත්මයා ඇතුළු ඒ මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාත් ඒ වගේම UAB රෙන්ට ආයතනයේ අධිපතිතුමාගේ ගයානී නිරංජලා මහත්මිය තුසිත දතනායක බණ්ඩාර මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනාත් තිලක් ඉබ්‍රහීම් මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනාත් ඒ වගේම GAG විනාදී මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනාත් කසුන් සම්පත් මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනාත් සුරේෂ් මధుරක මහත්මයා ඒ වගේම අනිත් ඒකරායක මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනාත් ඒ වගේම සත්‍ය දේවප්‍රිය මහත්මයා ඇතුළු මේ පවුලේ සියලු උඩක් මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනාත් බලංගොඩ සිරිමාවති මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනාත් සමන් ඊරාරච්චි මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනාත් ඒ වගේම සිසිරා ඕපාත මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනාත් අචිනී නිමේෂා මහත්මිය මහිෂා මා කරවිට මා මෙලිය ඇතුළු පවුලේ සියලු දෙනාත් දිමුතු විජේරත්න මහත්මයා අනුරාධ මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනාත් මල්ලිකාගේ ඒ මැණිකේ ඇල්ලපාත මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනාත් සුපුරු චතුර තරිදු වලේදර මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනාත් එච්.එල්. සුරේෂ් මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනාත් ඒ වගේම සුරේෂ් කුමාර මහත්මයා කසුනි මෙන්ඩිස් මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනාත් මාළනී සූර්යරාජ්‍ය මහත්මයා ඇතුළු ඒ වගේම කැදලියන්ත පාරුවේ ගලිමුල්ල ඒ ප්‍රදේශී පන්ති සියලු දෙනාත් ඇමරිකාවේ පදිංචි ශාලිකා ලක්මාලි සිතාරා මහත්මයා ඇතුළු ඒ පවුල සියලු දෙනාත් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු රාජකාරී නියුතු අනුෂා රත්නික මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනාත්
චමෝදී ජයරුක්ෂි මහත්මයාගේ පවුලේ සියලු දෙනා ලයිරු ප්‍රේමචන්ද්‍ර මහත්මයා ප්‍රධානී පවුලේ සියලු දෙනා සහතම් වඳුරු පින්නත් පිරිසකට ඒ වගේම විශේෂයෙන් කඩවත තිලකා ජයවික්‍රම මහත්මයාගේ පවුලේ සියලු දෙනා අනුරාධපුර ඔයාමඩුවේ පදිංචි GM විසෝමනගේ අලහකෝන් මහත්මයාගේ පවුලේ සියලු දෙනා කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි SM සිරිමා කුමාරි මහත්මයාගේ පවුලේ සියලු දෙනා මාළඹේ පදිංචි විශානි ගුණසේකර මෙනවිය ඒ වගේම මහත්තික සත්කුමාර මහත්මයාගේ පවුලේ සියලු දෙනා අමින මහත්මයා ඒ වගේම තාරක මහත්මයා මහේෂ් මහත්මයා ප්‍රියන්ත මහත්මයා ඇතුළු ඒ කලණ පිරිස ඇතුළු ඒ කලාර මිත්‍ර පිරිසත් ඒ වගේම පවුලේ සියලු දෙනා ධම්මිකා කුමාරි මහත්මිය ලසිත් ජෝහාර මහත්මයා නිරාශා දසුරි මහත්මිය ඒ වගේම දහම්දී කාව්‍ය දිනිය ඒ වගේම කේෂාන් කුමාරි කේෂාන් ජයතිස්ස යසින්ත මහත්මයාගේ පවුලේ සියලු දෙනා ඒ වගේම ඒ සහසම්බන්ධ පිරිස අතරේ TL රජිත අභිෂේක් මහත්මයා ඒ ගම්පහ ප්‍රදේශයේ ඒ වගේම ඕස්ට්‍රේලියා මෙල්බර්න් පදිංචි සමිකා විතානගේ මහත්මයාගේ පවුලේ සියලු දෙනා ඒ වගේම ඔල්ගා සිල්වා මහත්මයාගේ පවුලේ සියලු දෙනා චන්ද්‍රසිරි යතුමිටියේ මහත්මයා ඇතුළු ඒ වගේම කරුණා හේරත් මහත්මයාගේ පවුලේ සියලු දෙනා ඒ වගේම ගුණවතී වීරකොන් මහත්මිය දයාවතී ගම්මවිදානි මහත්මිය ඒ වගේම පබාවතී මහත්මිය ශ්‍රී ක්‍රිෂාන් ශ්‍රියන්ති මහත්මිය දිස්නා මහත්මිය රූපිකා මහත්මිය ඒ වගේම මහින්ද මහත්මයා ඒ වගේම අධීශ මහත්මයා මල්ලාරි මෙනවි ඒ වගේම ශ්‍රියාණී මහත්මිය මధుසංග මහත්මයා CD ඥානලතා මහත්මිය ඒ වගේම පොකුණුවිල විරාලංකාරාමේ විහාරාන්තරේ භාවනාවට සම්බන්ධ දීර්ඝ පින්නතු ධම්මිකා කුමාරි මහත්මිය ඒ වගේම තිලාණී වාණිල් මහත්මිය ඇතුළු ඒ පවුලේ සියලු දෙනා කැලණියේ සේනක රූපනෙත්ති මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනා සංධ්‍යා රූපනෙත්ති මහත්මිය ඇතුළු ඒ පවුලේ සියලු දෙනා රේණුකා ජයවර්ධන මහත්මිය පවුලේ සියලු දෙනා පණ්ඩුල විජේරත්න මහා ස්වර්ණා වැදගඩ ඇතුළු පවුලේ සියලු දෙනා ඒවා අමරසිංහ ආරච්චිගේ දුලාරි නන්දන මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා කැලණියේ රමණි ප්‍රනාන්දු මහත්මිය පවුලේ සියලු දෙනා සරත් මහත්මයා ඇතුළු ඒ පවුලේ සියලු දෙනා ඒවා දෝහා කටාරේ නියන්ත්‍රේ සේවයේ නියුතු කේම් උපාලි ලලිත රූපසිංහ මහත්මයා පවුලේ සියලු අජිනි ලක්මාලි පෙරේරා මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා ඒ වගේම රංජිත් පෙරේරා මහත්මයා ඒ වගේම MP අමිතා රූපණී මහත්මිය ධර්මපාල ප්‍රේමතිලක මහත්මයා දිලකා ජයවික්‍රම මහත්මිය පිරිමි ලක්ෂානී පෙරේරා මහත්මිය ඇතුළු ඒ පවුලේ සියලු දෙනා තෙල්ලේ ඉන්ද්‍රාණි මහත්මිය ගම්පොළ ප්‍රදේශයේ පිරිමුදුරු ඒ වගේම චාන්දනී පීරිස් මහත්මිය පවුලේ සියලු දෙනා නිරුෂා පෙරේරා මහත්මිය ඒ වගේම විනීතා මදනායක මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා තෙල් සෝමවතී මහත්මිය MA තිලකසිරි මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනා දෙහියෝ විට ප්‍රඥා සීල සමාධි එළමෙදුරේ ඒ සත්‍ය නුවන් තත්ත්වය සුවේ උදෙසා ඒ සහභාගී වෙන පින්වත් පිරිසක් ඇත. ඒ වගේම සුධර්මා පල්ලිදුර්ගේ මහත්මිය නම් සදාන් නුගල පින්වත් මහත්මිය කාය නෝනා මහත්මියක් දායකත්වයෙන් දෙමින් කටයුතු කළා. ඒ වගේ විශේෂයෙන් මේ පින්වත් පින්කමට ඒ සහසම්බන්ධ පින්වත් පිරිසට අනිකුත් මූල ආධාර ඒ සැපවි පින්නතුන් අතර කේ ජයසිංහ මහත්මයා ඒ වගේම මුල්ලේරියාවේ පදිංචි ජනිත මහත්මයා සංජීව මහත්මයා ඒ වගේම බියරත්න මහත්මයා සමන්ත විජේසිරි මහත්මයා ඇතුළේ හිතමුතුනි යමුනා ජයසිරි මහත්මිය චන්දා කරුණාතුරු මහත්මිය චමිල දේවප්‍රිය මහත්මයා කෝට්ටේනී වීරසිංහ මහත්මයා ඇතුළේ පවුලේ සියලු දෙනා කුලියාපිටියේ උඩවැල පදිංචි සමන් පත්නතිලක මහත්මයා කුලියාපිටිය ඇපලදෙණියේ පදිංචි ටීටී සමන්සිරි මහත්මයා ඒ වගේම පඩුවස් නුවර පහළගම පදිංචි WAN සෝමාවති මහත්මිය ඒ වගේම WAN ඥානවති මහත්මිය ඒ වගේම හසිත රුක්ෂාන් ගමගේ පුදුරුවන් ඒ වගේම හසිනි විද්‍යා දිනිය ඒ වගේම කලුතරගේ භාග්‍ය ධනංජය මහත්මයා ඒ වගේම කොතලාවල පදිංචි ආර්යවති මහත්මිය චන්දිකා මහත්මිය ඒ වගේම අංජලි මధుභාෂිනී මහත්මිය ඒ වගේම SPD සුබුන් මధుරංග මහත්මයා මధుරංග සමරවීර මහත්මයා ඒ වගේම ආර්ය මහේශිකා සසන්ති ඒකනා ඒ රත්නායක මහත්මිය ඒ වගේම TM डी ललिता चांदनी महात्म्य STP दिरुक्षी नयनांजलि समरवीर महात्म्य सुमनावती महात्म्य पद्मिनी महात्म्य पौली तीर्थनाथ गलगमुव इहल दिगन वदीजी राजीव एकरायक महात्मा एवागे मध्ये विश्व पेरेरा महात्मा एवागे महारगम तुषारी महात्म्य ए पौली तीर्थनाथ एवागे नावल पदिंची श्यामला तुषारी महात्म्य संजीव नारायण महात्मा एवागे यशस्वी नारायण दीनी प्रदानी पौली दिमो पेनन तीर्थनाथ असंका मधुभाषिनी महात्म्य एवागे पालगुरु पदिंची माला नानकर महात्म्य एवागे नदीशा कुमारी महात्म्य एवागे निशानी
කෝරළගේ මහත්මිය ඒ වගේම ඊර්ෂ්‍යාලේ සේවයේ නිරත අනුෂ්කා කාර්යවසම් මහත්මිය අරුණී පුෂ්පකුමාරී මහත්මිය එංගලන්තයේ පත්මිනී ලක්මිනී ගයන්තිකා ඉන්දගුණ ඒ මහත්මිය ඒ වගේම මහත්කම සත්‍සිකා වීරපොඩි මහත්මතුරු පවුලේ සියලු දෙනා කතෝලික භක්තික විශ්ව පෙරේරා මහත්මයා ඒ වගේම ඕමානි රේවේ නිවිතු ඒ රම්‍යා කාන්ති මහත්මිය ඒ වගේම ADM කුමාර මහත්මයා ඒ වගේම වයලට් හේමලතා මහත්මිය ඒ වගේම මායාගේ මාතාගේ ගුණවර්ධන මහත්මයා ප්‍රදාන ඒ පවුලේ සියලු දෙනා ඒ වගේම විශේෂයෙන් BM රිමාවති මෑණියන් කුවේටි රේවේ නිවිතු මල්ලිකා කුමාරි මහත්මිය බීගම් පදිච්චි රේණුකා ජයවර්ධන මහත්මිය ඒ වගේම රුචිර සම්පත් කුලතුංග මහත්මයා ඒ වගේම චරිත දසනායක මහත්මයා සුරේෂ් මధుරංග මහත්මයා සෙව්වති ලියනගේ මහත්මිය හස්මිත සෙනුල් පුතුණුවන් ඒ වගේම තිස්ස නානායකකාර මහත්මයා ඒ වගේම HK ත්‍රිශාලි ශාලිකා මහත්මිය HK ලදීෂා ශාලිකායේ දේවී ඒ වගේම දේවිකා මල්ලිකාරේ මහත්මිය බියගම සුකුන් ටී සිල්වා මහත්මයා ප්‍රේමා මහත්මිය ඒ වගේම මාෂා මොහමඩ් මහත්මිය ඒ වගේම අජන්ත අසන්ත මහත්මයා ප්‍රදාන ඒ පවුලේ සියලු දෙනා තෙම්මේ නමසිංහ මහත්මයා සුනිලා නන්දනි මහත්මිය පීඩි චන්ද්‍රසේන මහත්මයා දීර්ඝම සුනිල් ප්‍රේමචන්ද්‍ර මහත්මයා එච්.කේ. සුනි යමුනා මහත්මිය මානනී සූර්යරත්න ඇතුළු පවුලේ සියලු දෙනා කැටගියත් පාලු ගලේමුණු ප්‍රදේශයේ ඒ වගේ මෙරන්දි කුමාරී අබේපෝල් යමුනා කුමාරී රාජපක්ෂ ඒ පරිමණිකේ මහත්මිය ඒ වගේම චින්තාකාරී ඇතුළු මහත්මිය ලිලාගේ වංශංග මහත්මයා රූපා කිරන්ති මහත්මිය ජයන්තා කුමාරී භාරතී තුෂානී සමුද්‍යා මෙනෙවිය ඒ වගේම ඔස්ට්‍රේලියා පදිංචි නයනා චාන්දනී නන්දනී මහත්මිය ඒ වගේම මලව්වේ මදුෂිකා කළුවරච්චි ඇතුළු පවුලේ සියලු දෙනා තරුණ මැදගෙදර මහත්මයා චිත්‍රා මහත්මිය සහ අධිකාරී මහත්මිය චන්දිකා කොළඹගේ මහත්මිය ප්‍රියංකා චතුරංගනී මහත්මිය දිලාජ ඖෂධ මහත්මයා ශශිකලා සිව්වනි මහත්මිය නිහාන් චන්ද්‍රසිරි මහත්මයා ඒ වගේම සුබෝදා සවනී විජේරත්න මහත්මිය ඒ වගේම සරත් ट्रेन सेंटर अधिपति शरद महात्मा पौरी सिद्धना दुरंजाला नदीशाली महात्म्य ऐशानु नोहते पौरी सिद्धना नंदावती महात्म्य सुमना महात्म्य एवागेम ओलगांग चमिला विदाचन विजयदुक्क महात्मा एवागेम नदग नव मदगम हेळगम पदिंची कांतिमती कुमारियामे महात्म्य एवागेम नव मदगम ඊළ ශ්‍රී සුදර්ශනාරාම විහාරාන්ත දායක පින්නත් පිරිසැතු යම්තා පින්නත් පිරිසක් ඇති සියලු දෙනාත් ඒ වගේම කොරණ පදිංචි අමල් මහත්මයා ඒ වගේම මුදුපණ්ඩා මහත්මිය ශිරෝමණී මහත්මිය මහිතා සරෝජිනී මහත්මිය කුලවතී මහත්මිය විශාන්ති මහත්මිය මෙලනී චතුරිකා මහත්මිය එම්.එස්. දෙනබෝන් මහත්මයා ඒ වගේම සරත් ගාල්ලගේ මහත්මයා කුමාරි කරුණාරත්න මහත්මිය ලලිත ජයරත්න මහත්මිය මාධවී දිසානායක මහත්මිය ඉෂාන් දේවපති महात्मा गणेमुल्ले पदिंची संध्या विरंसिनी महात्म्य गणेमुल्ले पदिंची मंजुला चित्तांगनी महात्म्य धनुष के लक्ष्मण महात्मा आर.बी. वीरसेन महात्मा निर्मिनी विक्रमगे महात्म्य एवागेव गोणकोल आर.बी. व्यक्ति सेवेन तमरा महात्म्य एवागेव सुनील शांत महात्मा एवागेव यापा राजा महात्मा एवागेव होरनपति वीरपुरी महात्मा मंजुला महात्म्य एवागेव चमल पेरेरा महात्मा पिलियंदर पदिंची इसुरी चंद्रिका महात्म्य एवागेम समत प्रसन्न महात्मा ඇතුළු ඒ පවුල සියලු දෙනාත් ඒ වගේම රත්නාලේපිත බුද්ධ ප්‍රතිමා වහන්සේ උදෙසා රත්නදී මුතුමැණික් ඒ සහ මූල ආධාර පූජා කර පින්නත් තිරසැකියට ඒ විදිහේ අනිත් ඒකනායක මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනාත් ඒ වගේම සමීර මහත්මයා ඇතුළු කලින විදු කණ්ඩායමත් ප්‍රසන්න මහත්මයා නිරුච්චි මහත්මිය ඒ වගේම දරුවන් දෙපළ පවුලේ සියලු දෙනාත් ඒ වගේම ओएडी विनाली मेनवियत पौली सिरु कांचना महात्म्यत पौली सिरु दिना रुविनी अमन्या सुबसिंह महात्म्य एवागेम दुम्नी सुबसिंह एवागेम जनक सुबसिंह महात्मा एवागेम निमाली निरुच्च सुबसिंह महात्म्य एवागेम लम्बिका महात्म्य एवागेम लसित महात्मा निराशा महात्म्य एवागेम दहमती काव्य येनिय एवागेम सुशांत वीरशेखर महात्मा सत्य देवप्रिय महात्मा එතුමාගේ බිරිඳ ඒ වගේ කසුන් සම්පත් මහත්මයාගේ පින්නත් කලනිතුර ඇතුළු ඒ සියලු දෙනා නිලුෂා දිල්ෂානි මෙනවිය වාසනා දිලුක්කි මෙනවිය වගේ විමාෂා ප්‍රියංගනී මහත්මිය ඒ වගේ අනිත් දිසානායක ඒකනායක මහත්මයා ලසිත් යෝහන් මහත්මයා ඒ වගේ කසුන් සම්පත් මහත්මයා උකුල්ලගංග මහත්මයා මන්දහාසී මදුවාසී මෙනවිය ඒ වගේ අනුලා පෙරේරා මහත්මිය ඇතුළු ඒ පින්නත් දිරිසත් ඒ වගේම අනුත්තම රඳවල් ඒ බුදුනුවන් ඒ වගේම නිරෝෂිමා
ලක්මාලි මහත්මිය කුලසංක මහත්මයා අජිනී මනිෂා කරවිට මහත්මිය මෙනෙවිය ඒ වගේම මන්දාජ් මදුපාෂි මදනායක මෙනෙවිය අනුලා පෙරේරා මහත්මිය පේරදාස් මදනායක මහත්මයා ඒ වගේම ඒ උගුල්ලසංග මහත්මයාගේ පවුල සියලු දෙනා තරුණ මැදවල මහත්මයා අරුණි මැදවල මහත්මිය ඒ වගේම සවිද්‍යා හේෂානි මහත්මිය නිමේෂා ප්‍රියංගනි මහත්මිය සෝවාපුරුෂයා පවුලේ සියලු දෙනා පන්වස්නුවර පහළගම පදිංචි DEM සෝමාවති මහත්මිය ඒ වගේ ගල්ගමුව පදිංචි අජිත් ඒකරායක මහත්මයා දිලිනී නිසන්දරා දේවි සංජීවනි පතිරාණි දියණිය අතුරු පවුලේ සියලු දෙනා චමින මහත්මයා ඇමරිකාවේ පදිංචි ශාලිකා ලක්මාලි මහත්මිය අතුරු පවුලේ සියලු දෙනා ඇමරිකාවේ පදිංචි ශාලිකා උපමාලි මහත්මිය ඒ වගේම සිතාරා යන මහත්මිය ඒ වගේම UB රෙට්ටකා අධිපතිතුමන් ඒ ගයානි අධිපතිනි ගයානි නිරංජලා මහත්මිය විශිෂ්ට දසනායක මහත්මයා ඒ වගේම සනුගුල් පතිගේ යටිගේ ඒ පුතුරුවන් ඒ වගේම අභිය නානායක කරන අබේ කෝර්ණේ පුතුරුවන් ඒ වගේම ලයන්සා දම්සුව ඒ අබේ කෝර් දියණිය ප්‍රධාන පවුලේ සියලු දෙනා ත්‍රිසුෂි සවිතා දුවත් ඒ වගේම දවින්ද අතුරු පවුලේ සියලු දෙනා සසංකා පෙරේරා මහත්මිය අශිනී විතානගේ මහත්මිය සමේත මහත්මයා තාරක මහත්මයා එතුමාගේ බිරිඳ ඒ වගේම වාසනා දිලුක්ෂි මෙනෙවිය හේමලතා වීරපොඩි මහත්මිය ඒ වගේම නෙළුෂා දිල්ලානි මහත්මිය අතුරු පවුලේ සියලු අනුරාධා පීරිස් මහත්මිය අතුරු ඒ පවුලේ සියලු දෙනා ඒ වගේම විනාදී මෙනෙවිය ඒ වගේම සුරේෂ් මధుරංග මහත්මයා ඒ වගේම තවත් මේ පින්වත් දිරිසක් ඒ වගේ යමුනා රණසිංහ රණතුංග මහත්මිය කලන විදුර ලැබුණේ තමාලි ධනුෂ්කා මේ මෑණියන් මහත්මියගේ මෑණියන් ඒ වගේම පාලිත මෙත්තසිංහ මහත්මයා නිර්මාණී මහත්මිය ඒ පුතා දියණියන් පවුලේ සියලු දෙනා ඒ වගේම කුල්ලයා රන්දියේ සාලිත මා ඕපාංග සාලිත මාවතේ සාලි මාවතේ අංක 39 නිගතේ පදිංචි එම්.එච්.එම්. විමලාවති ගුරු මහතාවත් ඒ වගේම සවිත්‍රි මෙනෙවිය ඇතුළු පවුලේ සියලු දෙනා දිල්ලුක්ෂි සමරසිංහ මහත්මිය ධනුෂ්ක මදුෂ්ක සමරසිංහ මහත්මයා වාසනා මැදවල මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා අමිල මහත්මයා නිර්මලා මහත්මිය ඒ වගේම යෙදිඔය ආර්.එම්. නදීෂා රාජපක්ෂ මහත්මිය බන්දු මහත්මයාගේ මහත්මිය සුදන්ත මහත්මයා ඒ වගේම ප්‍රසාදී ඉදුරින් රවින්දු දුරාජ් ඒ වගේම නෙළුෂා දිල්ලානි ඒ වගේම ලෙතුරු ලියන්සා ඒ වගේම චමිදු විශ්නිත දමින්ද දිලිප් කුමාර විනුවඹන පදිංචි ඒ වගේම ශාන්ත නයනානන්ද මහත්මයා නයනා නන්දනී මහත්මිය මතුකා නයනානන්ද දියණිය ඒ වගේම දිනුවන් තාරක පුතුරුවන් ඇතුළු ධනාශා සිංහේශානි දියණිය ප්‍රධානී පවුලේ සියලු දෙනා ඉසුරු මහත්මයාගේ පවුලේ සියලු දෙනා දීපා මහත්මිය ඒ වගේම ජානක මහත්මයා අමිතා මහත්මිය දීපා මහත්මිය චන්දිකා මහත්මිය සඳුන් මහත්මයා ඒ වගේම සඳුන් අක්කා ඒ වගේම රෝසි මහත්මිය ලලිතා මහත්මිය සුමනාවති මහත්මිය රංජනී මහත්මිය සහේලි මෙනෙවිය ෂෙල්ටන් මහත්මයා ඒ වගේම සද්දාවති මහත්මිය ඒ වගේම ගයන් මහත්මයා පියවති මහත්මිය එළේරිමුල්ලේ පදිංචි ඉන්දු මහත්මිය වින්ද මහත්මයා සහ එම මහත්මියන් පවුලේ සියලු දෙනා ඒ වගේම අපේ පින්වත් පිරිසතර කුලරුවන් විජේසිංහ මහත්මයා ඒ වගේම කවින්දනී වික්‍රමසිංහ මහත්මිය ඇතුළු පවුලේ දරු දෙදෙනා ඇතුළු පවුලේ සියලු දෙනා පත්මිනී මහත්මිය ඒ වගේම මෙලේරුමුල්ලේ පදිංචි වාසනා මැදවල මහත්මිය ඒ වගේම බ්‍රයන් මහත්මයා ඒ වගේම කවිෂා මහත්මිය එළේරුමුල්ලේ පදිංචි අරුණි මැදවල මහත්මිය ඒ වගේම කොට්ටාවේ පදිංචි නෙළුම් මහත්මයා ඒ වගේම අනුරාධපුර කුල්ලෑ රාජ්‍ය ගැමුණු මාවතේ පදිංචි ශාමා රෝජිනී මහත්මිය ඒ කුල්ලෑ රාජ්‍යයේ පදිංචි ශ්‍රියානි රම්‍යා මහත්මිය ඇතුළු පවුලේ සියලු කැන්ද දියන්ත පාළුවේ ඒ ලලිත් මහත්මයා දර්ශී මහත්මියගේ පවුලේ සියලු දෙනා ඒ වගේම පිවිමිනි සංසලා මහත්මිය එළේරිමුල්ලේ සුවිනීතා රෝෂිනී මහත්මිය ඒ වගේම ගයන් මහත්මයා ඒ වගේම එළේරිමුල්ල ප්‍රදේශයේ අශේනී සයන්සා ඒ වගේම විදුරු කියන දියණියන් ඒ වගේම එළේරිමුල්ලේ පදිංචි ජීවිති මහත්මිය ඒ වගේම චන්දන බණ්ඩාර මහත්මයා ඒ වගේම එම්.ඒ. දුර්විනී නිල්විනි මහත්මිය ප්‍රියන්ත මුදියන්සේ මහත්මයා නිශාන්ත මුදියන්සේ මහත්මයා සුජීව මහත්මයා ඒ වගේම ජයෝද්‍යා දියණිය ප්‍රධානී පවුලේ සියලු දෙනා ඒ වගේම විශේෂයෙන් ඒ කන්ජුගේ සාංගික දානය සඳහා දායකත්වයෙන් දරන පින්වත් පිරිස අතර ජනක සුභසිංහ මහත්මයා ඒ වගේම අයිරාජනී නිලගේ මහත්මිය
සංජීව මහත්මයා එම්.ඩී. ඩිංගිරි බණ්ඩා මහත්මිය රම්මනිකා ඒ වගේම සතුරු වලහවෝන් සුජාතා කුමාරි කළු ආච්චි චම්පා අයියා ඇතුළු ඒ වගේම මහවද වච්චේ පදිංචි පින්නත් පිරිස ඒ වගේම අමිල මැදවල මහත්මයා නේදමුල්ල රත්නපාල මහත්මයා නිරෝෂා ලම්මානි මහත්මිය කාංචනා දිරිනි මහත්මිය සෙනරත් ඉසේරා මහත්මයා වලින්ද මහත්මයා ඇතුළු පවුලේ සිටුණා විනාඩි මහත්මෙනවිය ඒ වගේම මන්දහාසි මధుභාෂි මෙනවිය ඒ වගේම මහවිලක්කේ පදිංචි පිරිවතුන් ඒ වගේම විදුෂි ප්‍රදීපා දුපතිගේ මහත්මිය ඒ වගේම රෝහිණී ජයවර්ධන මහත්මිය ලක්ෂ්මී පැහැසන්නි මෙනවිය ඒ වගේම යුනි පංචාලි මෙනවිය ඒ වගේම නන්දිනා අබේරත්න මහත්මිය වගේ ධම්මිකා කුමාරී විජේරසිංහ මහත්මිය ජනක සුභසිංහ මහත්මයා ඒ වගේම ශාලිකා ලම්මානි මහත්මිය ඇතුළු ඒ පවුලේ සියලු දෙනා ඒ වගේම සාංගික දානි සදා කැමිනිසා පළතුරු ලබා දුන් දායකත්වයෙන් ධම්මිකා කුමාරී මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා චන්දිකා මහත්මිය ඇතුළු පවුලේ සියලු දක්ුණේ ප්‍රේමසීලි මහත්මිය ඇතුළු පවුලේ සියලු අජිත් මහත්මයා ඇතුළු අජිත් මහතාගේ මෑණියන් ඒ වගේම නැදගොව ඉහළගම වේදර්ශනාරාම විහාරස්ථානයේ දායක පිරිසක් ඒ වගේම දර්ශන මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනා ඒ වාතේ දීගත්තේද ඒ වගේම විශේෂයෙන් අටපිරිකර දායකත්වය ලබා දුන් දින්නත් පිරිසද නාගදීපාරන් වහන්සේ ඒ වගේම ප්‍රියන්ත ජයසිංහ මහත්මයා ඉන්දු මහත්මිය ඒ වගේම අනුත්තර දන්දවල් මුතුමන් ඒ වගේම ඉනුකා සමන්නායක මහත්මිය ඒ වගේම විශාල උදාහරණ උදයන්ති මහත්මයා දී මනෝජි පල්ලිගුරු මහත්මිය ඒ වගේම දී චන්ද්‍රදේන මහත්මයා ඒ වගේම එච්.ටී. ශ්‍රියානි සෝනලතා මහත්මිය ඒ වගේම චතුරිකා ජයමිනි මෙදවිය ඒ වගේම ස්ත්‍රීය පදිංචි දොන් තාරක මහත්මයා ගණිමුල්ලේ පදිංචි අශ්විතා හේරත් මහත්මිය ඒ වගේම පින්කන්දේ වෙසෙන උසාන් නිරෝෂන් මහත්මයා ඒ වගේම මෙත්මිනි කලනිකා මහත්මියතු ඒ පවුලේ සියලු දෙනා ඒ වගේම දුර්මිනී විජේරත්න මහත්මිය ඊ රත්නායක මහත්මයා දුර්මිනී මහත්මිය ඒ වගේම දහම් දා බගුල පදනමේ විදායක අධ්‍යක්ෂිකා ඒ නිලන් ශලිනිකා චතුරිකා ජයමිනි මිනිලි ප්‍රදානී පවුලේ සියලු දෙනා ඒ වගේම අනිතා කර්මෝණ වශයෙන් සාදම්බුදු පින්නත් පිරිසතර ඒ කිරි ආහාර පූජා අද දායකත්වය ලබා දුන් පිළි කම්මැලි වේදන්කලින් පාරන් වහන්සේගේ ඒ සුමේද කියලා පුතුමනන්ගේ පින්නත් ඒ දුනාත් විජේරත්න මැණිකේ මහත්මිය ඒ වගේම මාරේ විජේරත්න මැණිකේ මහත්මිය සමින්ද්‍යා හේෂාණී දේවිය ඉසුරි මහත්මිය ලලිත විවාහ මහත්මයා ධම්මික විජේසිංහ මහත්මයා නිරාශා දසුනි මහත්මිය ඒ වගේම දහම්දී කාංචනා දේවිය ඒ වගේම ගයානේ නායකලා මහත්මතුනි පවුලේ සියලු දෙනාත් ඒ වගේම මුතුකුරු පූජාවට දායකත්වයෙන් දුන්න ඉනෝකා සමන්නායක මහත්මිය ඒ වගේම සීමති මුදේ මහත්මිය ආරිවංශ රොෂාන් විජේරත්න මහත්මයා පවුලේ සියලු දෙනා ඒ වගේම ඒ සාසම්බන්ධ පිරිසකේ එරුෂා දිල්ලානි මහත්මිය ඇතුළු ඒ වගේම අම්මා ඇතුළු පවුලේ සියලු දෙනා තුකුල් අසංග මහත්මයා ඇතුළු ඒ පවුලේ සියලු දෙනා ඒ වගේම විශේෂ කටයුතු පූජාවට දායකත්වයෙන් දරු පින්නත් දිනදරුවෝ වරමෙනි මහසය එදිනේ කටයුතු පූජා මූලිකත්වයෙන් කටයුතු කරපු ඒ අම්තා පිරිසකේ සුමේනි මහත්මිය ප්‍රදාන සිද්ධා උපාත මහත්මිය ඇතුළු ඒ පවුලේ සියලු දෙනා ඒ වගේම පරිවාර චෛත්‍යන් මහන්සියලා ඒ කටයුතු කරලා පුරුගත් කියන කටයුතු කළ ඒ වගේම වාසනා මෙනෙවි කුල සංඝ මදනායක මහත්මයා සහ සම්බන්ධ තින්නත් පිරිසක් ලසිත් විවාහන් මහත්මයාගේ පවුලේ දේව කුල සංඝ මහත්මයාගේ පවුලේ සියලුදෙනා සංජීව මහත්මයා අදිත් සේනානායක මහත්මයා දිලින් නිදන්තලා මහත්මිය වසන්ත සිරිරත්න මහත්මයා ග්‍රේස් කුලසේකර මහත්මිය අනුපසාර මහත්මයා නිමේෂා ප්‍රියන්ති මහත්මිය ඒ වගේම දෙයියෝ විට ප්‍රඥා සිල් සමාධි එළමැදුරේ ඒ සහ සම්බන්ධන පින්නත් පිරිසත් ඒ සියලු දෙනාත් ඒ වගේ විශේෂ වශයෙන් ඒ අනිකුත් පින්කම් සඳහා දායකත්වයෙන් පින්නත් පිරිස දහම්සාර කාව්‍යාදී දහම්දි කාව්‍යාදී සුරේෂ් දන්තුරේ බණ්ඩාර මහත්මයා නිවේෂා ප්‍රියංගනී මහත්මිය දුලාංජනා මහත්මිය සහ සමීර මහත්මයා තිලකානන්දනී මහත්මිය වගේ ලෝචනා මහත්මියන් පවුලේ සියලු දෙනා ප්‍රමෝදිනී මහත්මියන් පවුලේ සියලු ධම්මිකා කුමාරි මහත්මියන් පවුලේ සියලු දෙනා එදේමුල්ලේ පදිංචි දිලිනි කාංචනා මහත්මියන් පවුලේ සියලු දෙනා තතුන් ලොකුයිදාන ඒ වගේම රේෂිකා ප්‍රේමතිලක ඇතුළු ඒ වගේම නෙතුක ලොකුයිදාන පුතුමන් පවුලේ සියලු දෙනා ඇමරිකාවේ පදිංචි කීර්ත කරුණාරත්න චමිලා ගුණරත්න ඒ වගේම ගොඩගම පදිංචි රූපා කරුණාරත්න ලෝචනා කරුණාරත්න ඒ වගේම කඩවත පදිංචි ධර්මපාල ප්‍රේමතිලක තිලකානන්දනී ජයවික්‍රමගේ පවුලේ සියලු දෙනා විශේෂයෙන් දායකත්වයෙන් කටයුතු කරන පිරිසතරේ අම්තාගේ සම්පූර්ණිය හිමි ඒ වගේම නාමයේ අම්තා ඒ වගේ සාධම්මන් පින්නත් පිරිසෙන්ද ඒ සියලු දෙනා මහ ඇතුළු අම්තා කතේ ඉදිරියට විශේෂ සහසම්බන්ධන පින්නත් පිරිසතරේ ඒ වගේ උදව්පකාර කලාව දෙකසතු ගුණාවත චිත්ත ප්‍රසාද ප්‍රබෝධ දෙවිර දුසම්මියා ඒ සමන්ත මහත්මාතුගේ අම්තා පිරිසක් ඇද්ද ඒ වගේම ගලකුම ඉහළපදිංචි අනිත් ඒකනායක මහත්මයා දිලිනි සංසලා මහත්මිය ඇතුළු ඒ උගුල් අසංග මහත්මයාගේ ඒ වතුර දායකත්වයෙන් පැන් පූජාව සඳහා ඒ උගුල් මාතා මෑණියන්ගේ සියලු දෙනා ඒ
අජිත් ඒකරායක මහත්මයා ඒ කණ්ඩායමට ඒ දායකත්වයේ ධර්මිනියම පුංචි ඒ පුංචි සෝලියස් මහත්මයා බුද්ධ වන්දනා නිර්මාණය කිරීමේ වගේ ලලිත් විවාහන් මහත්මයා ධම්මිකා කුමාරි මහත්මයාගේ පවුලෙන් සියලු දෙනාම ඒ වගේ දා සම්බන්ධ වෙලා ඒ සියලු කටයුතු කුරුකටු ආදී පිරිනමේ දායකත්වයේ මූලිකත්වයෙන් කටයුතු කළේද ඒ වගේ විශේෂ දායකත්වයේ සර්ව විශේෂ පුණ්‍යානුමෝදනා කුලසත් මහත්මයාතුළු ඒ ප්‍රධාන සංවිධායක දලතුමාණන්ගේ අම්කා කටින් උපකාර කරන පින්නත් පිළිසෙත් ඒ දෑම් දුන්නාගේ අනුමෝදනයේ නම් කිව්ව නම් දන්න නොදන්න නමක් මගේ මතක තුන ඥාති ප්‍රේම ඥාති මිත්‍ර ගන්ධබ්බ සූක්ෂම කායික සංජානක වේදනවල පත්තත් උපදිනම ප්‍රදාන කළත් නොකලත් මේ සෑහෙන තුන්දෙනාගේ අම්කා විදේශයෙන් අදවදේ මේ විශේෂ දීකවල දාතන්නේ ඒ විදුර පීරිස් මහත්මයා මිහිරංගනාද සිල්වා මහත්මිය ඒ වගේම ජීවත් යම්කාගේ පින්නත් ශ්‍රීදක් ඇද්දේ අනුභවවල ප්‍රදේශයේ මිහිරි රංගනාද සිල්වා ඒ චින්තා මානවඩ මහත්මයාගේ පවුලේ සියලු දෙනා ඒ වගේම ශාන්ති දැස් මහත්මිය ඒ වගේම අත්තා කතේ කිලිගත් සියලු දෙනා නවින් මිය පරලෝකේ පිරිසැදී සෑහෙන දෙනා ඇතුළු යම්තා කතේ කිලිගත් උදව්පකාරීව සහ සම්බන්ධ වෙච්ච දොසම්මු ගියා වරදක්මු ගියා හොඳයි කියමින් වේවා යම්තා මේ කටයුතු ලැබුණු පිරිසක් ඇද්දේ ඒ සියලු දෙනාම පල්ලේ වෙන ප්‍රදේශයේ සහ සම්බන්ධ පින්නත් පිරිසතර එච්.ජී. ජයවර්ධන මහත්මයා පී.සී. ජයවර්ධන මහත්මිය ඒ වගේම දක්ෂිණ සංජීව මහත්මයා දුවින්ද ජයවර්ධන මහත්මයා ඉරාංගනී සන්තුට්ටිකා මහත්මිය ගුණවංශ මහත්මයා ප්‍රියන්ත ගුණවර්ධන මහත්මයා ඒ වගේම දේජන වර්ෂාන් මහත්මයා දිවුරුපිටිය ප්‍රදේශයේ කුල් ජයනාත් මහත්මයා ඒ වගේම චන්ද්‍රානි වසන්ත චන්ද්‍රානි මහත්මිය යෝහාන් චතුරංග මහත්මයා ඒ වගේම සෙනාලි ඒ මහත්මිය ඒ වගේම නවීන් යසංක ප්‍රේමරත්න මහත්මයා ඉමිත්‍යාගේ දයාවති මහත්මිය රංජනී දිසානායක මහත්මිය ඇතුළු ඒ පවුල සියලු දෙනා නන්දෝනිස් මහත්මයා ඇතුළු යම්තාගේ සහ සම්බන්ධ පින්නත් පිරිසෙත් ඒ සියලු දෙනා ඔබ නමින් අප නමින් යම්තා අද දවස් මේ පින්කම ආරම්භ කළ මොහොතේ පටන් මේ මොහොත දක්වා ඉතා කුඩා විලමුදලකින් සභාපතිතුමනි පොළොන්නරුව වෙනකටයන් තරමින් දායක මූලික වෙච්ච දැකසතු වෙච්ච ඉත්ත ප්‍රධාන ප්‍රබෝධිතකෙන් දොසම්ම ගියා වන්දන ගියා හොඳයි කිමිනිය සත්‍ය භාගවල මේ මොහොත දක්වා මේ පින්කම ආරම්භයේ අදහස් ගත්ත මොහොතේ පටන් යම්තා පින්කම සහ සම්බන්ධ වුණේ ඒ සෑහෙන දුරදලා කරාමින ගාගත යලින් කරගත් කැප්ටර් මේ අනන්ත ප්‍රමාණ පුරුෂක්තිය මේ මොහොතේ පටන් නම් කිව්ව දුරදලා පිහිටාවා ඉතා කුඩා විලමුදලකින් සභාපතිතුමනි පොළොන්නරුව වෙනකටයන් තරමින් සහ සම්බන්ධ වුණ සියලු දෙනා කරාමී සියලු ශක්තිය පිහිටෙන් දිනු කර්තෘ බාධක මාර්ග කපළු පරිලව බය දැනි ගැනීමක් නෝඩ හැගැනීමක් ඇති රෝග පීඩා දුක් පීඩා ආදියක් ඇති ඉරුදුරු බින්දන්සේ දුරු වේවා චන්ද සූර්යා ලෝකේ ලෝක ඔබ්ලෝ යන්නාසේ ජීවනාලෝකේ නිත්ව සම්පූර්ණ සමාදානේ යාපති ජයග්‍රහණී අභිවෘද්ධිය කටයුතු කර ගන්නත් දෙන්නකින් සිදු දහකට රැකී ආරක්ෂා වේදනා මුක්තිපත් ආදියක් ඇති ධාර්මික ව්‍යාපාර සම්බලාපොරොත්තු ප්‍රතිස්ථාන දුරු වේවා සම්ප්‍ර වේවා සාර්ථකවන්පත් වේවා සුදු දීර්ඝාන රදී බෙදී සියලු දෝෂ පාප දුරු වේවා හැමෝටම ආවා වෙන්නට නැත්තව දිවි රැස්වා කටවා හොවා අඩුවලියා අනිමිත කුඩිනාද සිත දින්නගෙන නැගිනවන නැගිට්ටා සියලු දෝෂාන්තකාර පාපාන්තකාර කර්ම විපාක දුරු වේවා දීර්ඝ බාධා දුරු වේවා ඉරවීමක් ඇද්ද බාධාවක් ඇද්ද දීර්ඝ දුරු වේලා මේ මොහොතේ කරන් නිදහස් වෙන්නේ දිවි වාදනා උදාවිත්වා උදින් යටි වඩින් ආවා වෙන්නට නැත්තව සියලු දෝෂ පාප දුරු වේවා සතුටින් සමාදානීය යහපතින් ජයග්‍රහණී අභිවෘද්ධිය කටයුතු කර ගන්නට ඒ වාග්ම කල්යාණ යම්තාක ඇති බව ණය නැති බව වර්තන නැති බව භෞතික සත්‍යෙ ගුණයන්ද සාමී සමාදානී අලෝභී නදීසින් අමෝන් කටයුතු කරමින් ආපස වර්ණ සබ්බල් ප්‍රඥා ගුණයන් දා වඩා නක්ත ධම්ම නිරුක්ති පරිපාලකේ මහා ඥානයන් සමගි සීල සමාධි ප්‍රඥා ගුණ පුණ්‍ය කරන ආර්ය මාර්ගය පුණ්‍ය කර ගන්නට දේතා පයදපු දරංග දත්තපු දරංග දිත්තපු දරංග දී සීලිස්ථාන වල රැඳී බැඳී සිට සිල් කරදර බාධක දුක් පීඩා දුරු වේවා අද අටාංග රෝග නමනෝ ව්‍යාධි සින්ද්‍රෝම අන්තරාය දුක්ඛ බය අනුච්ච බය රෝග බය සියලුකින් විදේවා සියලු බය විදේවා සියලු ආය විචිත්තතා දුරු වේවා මානසික විචිත්තතා දුරු වේලා මේ මොහොතේ පටන් නිදහස් කයිකේ නිදහස් මනසකින් නිරෝගී සුවපත් භාවයෙන් කටයුතු කරගන්න සියලු හේතු වාසනා සියලු දිනාට උදාවිත්වා අදින මේ නදාගත යලිත කරගත් ඊ සත්‍ය වාග්පට මේ මොහොතක් පාවේ නදාගත යලිත කරගත් රැක්කලගත් සියලු පුණ්‍ය ශක්තිය මේ මොහොතේ පටන් ගියාම දින දිනාට නැති බව නැති බව වරදක් නැති බව අවබෝධයෙන් කුමියන් සාමින් සවාදානින් අලෝකේ අදේශේ අමෝහි කටයුතු කරමින් ආවුසවන්න සබ්බල් ප්‍රඥා ගුණයන් නගා වඩාගෙන අත්ත ධම්ම නිරුක්ති පරිපාලකේ මහා ඥානයන් සමගින් සීල සමාධි ප්‍රඥා ගුණ පුණ්‍ය කරගෙන ආර්ය මාර්ගයෙන් පුණ්‍ය කර ගන්නට ඒ තාර පයදපු අත්ත පුරිත පුදරක් ඒ සීල ස්ථාන වල රැඳී බැඳී දිව් කරදර බාධා දුක් පීඩා දුක් වේලා අතුරුබලව පාරවන මේ සම්මා සම්බුද්ධ ධාතනි වට්ටා වඩා භාව කල්යාණ සම්පත්තිය සීල ධර්ම සවරේ යෝනිසෝ මනස්කාරින් ධම්මං ප්‍රතිපදාන සදා සතර පාදකේ නිදා උතුම් සෝවාන් සකුද්දාගාමී අනාගාමී අරියත් සතරම සතර ඵලයන් පත්තේ සියලු හේතු වාදරමේ අධිෂ්ඨාන මේ දුන්දරාට පිටසීම මේ මොහොතේ පටන් උදා විත්වා ගේ මහා අනිත්‍ය
අධිෂ්ඨානයෙන් ආශිර්වාදයෙන් කරන එසේම වෙත්වා කියන අධිෂ්ඨානයෙන් හැමෝම ශබ්ද නගර සාදුකාරය. මේ පින්නත් මේ නගාගත් ජනතර මේ අනන්ත පුරාණ මහා පුරුෂලාගේ වාක්‍යයක් කියන ඒකාන්ත මේ සිද්ධ නඩගෙන අපේ දිසා පරමසුකේ නිවිලක තුන විද්‍යා උදා කළාගේ මේ සෑම දෙනා මේ මහා ශාන්ති ධනි පුදිනවා නෙමෙයි උපකාර කරන්නෝ දුර්ලභ ප්‍රතෝපකාර කරන්නෝ පරම දුර්ලභ කියන හේතු බුදු දේශනාවෙන් මේ පින්නත් උදව් මාර්ගයක් උපකාර මාර්ගයක් ආත්ම මාර්ගයක් සිදු කළ විද්‍යා ගැන දීපත් කරගන්න දෙවෝ පියදලා ගුරුරුන්ලා වැඩි කියන වෙලා ආච්චිසියා වෙලා ස්වාමීසියා වාදය වෙලා මුදල් මුදුරු පිළිවිදි වෙලා සහෝදර සහෝදරියන් වෙලා ඥාති හිතවත් වෙලා සම්පති ධම්මස් රටකේ ලෝවස් දෙස්දස් කම් කරුසේ එකසේ එක්කාගෙන මේ මොනයි උදව් මාර්ගයක් උපකාර මාර්ගයක් ආත්ම මාර්ගයක් සම්දාදී මේ බලෝගේ විදිහට ගැන දීපත් කරගන්න ඉදිරියදලා නම් කිව්වත් අද කොයි උපත කොයි භවයේ ගෙඩියට ඉදිරිය දෙනාට අතරත් අන්තාරේ වඩා මේ මොහොතක්වා ආවා සතර ගමන පුරාණ මේ කල්පණික පුරාණ කොයි උපතක වේවා කොයි භවයක වේවා දුන්නේ මහාන්තිකින් කදන් මහාන්තිකින් ක්‍රියා මහාන්තිකින් දැන වේවා නන්දන වේවා තමන්ගේ නන්දා තරුණිය තමන්ට කියන මේ මොනයිකින් නොවන්තු මාන්ට වඩා සාධාරණ වත්ත ප්‍රමාණ දෝෂිකල ලක්කෙච්ච ගෝචර වෙච්ච පිළිසක් ගැන දීපත් කරගන්න ඉදුරු උදව් කරපෑන නැහැ උතවඩ සාධාරණ කරපුවා වන්දිය උද්දිවන්න දින මේ ජීවත් වෙනවා කියන්නේ කොයි නෑ වෙන එකයි වන්දිය වෙන එකයි විශේෂයෙන් අපිට කරදර බාධක මාර්ගකමන පට්ටෝ කියන්නේ මොහොතේ සත්‍ය අපගේ සිදුවේ අවඩ සාධාරණ විපාකමයි නම් සංකාරකම පුරාවට දැනුන සිදුවෙච්ච සියලුවට සාධාරණ මහාන්තියගේ වඩ සිදුවන උදව්කාරකට මහානායකගේ වඩ අද උතුමාන්තා උදාහරණ මුද සත්‍ය සිදුවෙච්ච අවඩ සාධාරණ සීමා සහිතයි ප්‍රමාණ සහිතයි සිදුවන උදව්කාර සීමා සහිතයි ප්‍රමාණ සහිතයි නමුත් අපුද සාධනයක් මුල් කරගෙන නගාගන්න මුන්නේ ශක්තියක් ඇද තීන්දරන්ත අප්‍රමාණ සීමිතයක් අප්‍රමාණ දෙකින් ප්‍රමාණ සහිතයක් ගෙවලා මොනගෙන් දාතුකර්මව තේරුම් අරගෙන මේ ජනජන කරතරන් අප්‍රමාණ සීමිත මුන්නයක් සීමා සහිත ප්‍රමාණ සහිත ගෙවන්න නායකයන් වන්දියක් ඇද සංසාරක නායකයන් සංසාරක වන්දියක් මේ මහ පිළිගේ වේවා නායකයන් වන්දි කියලා සංසාරගත නායකයන් සංසාරගත වන්දි කියලා මේ මුක්තියට ඔබ අපනිදාස් කන්‍යම් තේදී ජීව සත්‍යවද කොයි මුතක විභවයේ කියයි මේ අනන්ත ප්‍රමාණ මහ පිළිගේ නිදහසෙත්වා සියතින් දෝතින් තමතින් සිදු කරගත්ත පිනක් සේම සලකාගෙන මේ මහ පිළිගේ ඒ සෑම සත්‍යවද කොයි මුතක කොයි වගේ විද්‍යාවක් පින් අනුමෝදන් වෙත්වා පින් අනුමෝදන් වෙලා අනුමෝදනය වෙලා අනුසතුරු වෙත්වා සම්මුතිකෝකයන් මේ වඩා වර්ධනය කර ගනිත්වා වූ අත්දැකීම් ප්‍රඥා ගුණයන් වඩා උතුම් නිවනින් දැනෙන්නත් වෙන දෘෂ්ටි ගන්න දෘෂ්ටි දුක් වෙලා සම්මුතිකෝටපත් වෙලා උතුම් සම්මුති සාසනික සිතනපතනයි උතුම් නිවනින් දැනෙන්න මේ හේතු ආතනා පහල කර ගනිත්වා කියන දිස්ත්‍රාණේ ශබ්ද නගර කාමරය ඒ වගේ විදිහට මේ මහ පිංගම් අනුබලන සිද්ධි දෙවියන්ට බ්‍රහ්ම දේවතා පිටසක් ඒකාන්තයෙන් මේ මහ පිංගමට ආශිර්වාද දෙන දෙවියන්ට බ්‍රහ්ම දේවතා පිටසක් ඔබ සියලු දෙනාගේ විශ්ව දෙවියන්ට පිටසක් ඒ වගේ විශේෂ මේ මහ පිංගම අධ්‍යයනය සිදු කර මේ භූමියක් දවකාශයෙන් දහස්වල පරිසරක විස්තාර අධිගුණ දෙවියන්ට පිටසක් මේ සන්ධ්‍යා වාගේ මහ පිංගම් සිදු කළා අද උදෑසනේ මහ පිංගම් සිදු කළා යන්තාවේ ධර්මාන චෛත්‍යයේ මහාන්තේ මේ මහා බෝධි මහාන්තේ මුල්කරණ යන්තා කර්මස්ථානය ඇතුළු මේ මහා පරම පූජනීය විස්තාර මුල්කරණ යන්තා කටිගුණ දෙවියන්ට බ්‍රහ්ම දේවතා පිටසක් මහාදේව මණ්ඩල ටෙම්පරන් සාපිරිත් පරිවාර පිටසක් දුර්ලභ විষ্ণු කතරගම ගම්මාර පත්තිනි සුමන සමාන දැඩි බුද්ධ නාම දේශන කඩවල වද්ද කාලී සීලක් ශ්‍රී කල් බණ්ඩාර ගලේ බණ්ඩාර අවසර මහා දේවතා කන් දේවතා සින්දුරු දේවතා නවතා දේවතා විස්කම් දේව ප්‍රදාන කාපිත පරිම නිච්චර චංචල දේවලාදී රැකවල්තර වහිනෝ දේවතා පිරිසද සතරවරන් ඉන්දු රාජ්‍ය මහන්තර බදාන ආදී පොළොවේ අතරේ වේවා උඩයට වේවා කඩු කපිලි දේවතා අයනායක දේවතා මහන්තර දාපි පරිවාර පිටසක් කුමුණ වයි මේ මහා පිංගම ආරම්භ කර මොහොතේ පටන් මේ මොහොත දක්වා ඒ වේ කටයුතු ඉස්සෙල්ලා නවුවේ පැත්තෙන් පිටින් වේවා යම්තා රැකවන්න සාතුරු දත්වලා ගවවලා දේවතා පිරිසදී සිද්ධියන් මුල් කරගෙන යම්තා දිව්‍ය බ්‍රහ්ම මනුස්ස සම්සාරී දෙපටන් මේ මහ පිංගමේ පින් අනුමෝදන් බලාපොරොත්තු සියලු දෙවියෝ රම්‍යෝ සීපත් කර ගන්න නම් කිව්වත් ඒ දෙවියන්තා බ්‍රහ්ම දේවතාවගේ අද කොයි උපත කොයි භවයේ පිටියන් සියදී ලෝකී තමදී සිදු කරගත් මහ පිනක්සේ සලකාගෙන මේ මහ පිනේ පින් අනුමෝදන් වෙත්වා අනුමෝද වෙලා අනුසතුරු වෙත්වා අනුසුද්ධ භාවයටපත් වෙත්වා සම්මුතු භාවයක් නම් ඒ වඩා වර්ධනය කරගෙන ආවසෝ අත්දැකපර ප්‍රඥා මුදයන් නගා වඩාගෙන උතුම් නිවනේ දැනෙන්නත් වෙන දෘෂ්ටි ගන්න යොදුස්ති දුරු වේවා සම්මුතු භාවයටපත් වේවා උතුම් සම්මුතු ශාසනයක් ඇතුළු කරගෙන මේ අනාථ භයානක අසාරණි සංසාර ගමන කෙලවර කරගන්න සියලු හේතු වාසනා උදා කර ගනිත්වා කියන අධිෂ්ඨානයෙන් සාර්ථකයි ඒ වායු විශේෂයෙන් අදින මේ මහා පිංගම සිද්ධ කර මේ භූමියක් ඇත අවකාශයක් ඇත ගහකොළ පරිසරක ඇදී සන්ධ්‍යා භාගයේ වේවා මහබෝධිය වේවා මේ දින පූජනීය ස්ථාන තුල යම්තා පෙරුණු මරුකා කියලා පවලාදල වල කටයුතු කර පිටසක් ඇත දීපත් කරගෙන අපොදු ගෑමුක් තරමින් වේවා තනවල ගාගලෝ තරමින් වේවා හොදෙන්තර ගලක් ඉනකලා
ඒ අන්තාගේ රැකගෙන බලාගෙන වස්නේ කටින් වල පිටසක් ගැන ගහකොලක් පැලයක් ඉඳලා දෙන්න ඵලයක් ලබා දුන් ධර්මකින් වේවා මුන්නකින් තැනීමට උදව් උපකාර කළා දුන්නු නවාදනක් ලබා දුන් ධර්මකින් වේවා මේ ආදීන් වශයෙන් අවුරුදු 100 ගණන් දහස් ගණන් ලක්ෂ ගණන් කෝටි ගණන් අනාදිමත් කාලෙකින් කරා ඒ ස්ථාන ආරක්ෂණ කළා පෝෂණය කළා තිබිච්ච ඉඳන් මහා පින්කම් මාලාවක් සිද්ධ කර ගන්නවද වටපිටාව දාවනේ එනගේ ස්ථාන රක්ෂණය කරගෙන පෝෂණය කරගෙන වවල අදන මේ අනාදිමත් කාලෙකින් කරා ඒ වගේ මහා නිර්මාණ උඩනගන්නේ දායක වෙච්ච මූලික වේ යම්තා රජ පිරිසැද්ද දේනික පිරිසැද්ද ඒ වගේම ජනතාවක් ඇද්ද මේ සියලු දේ දේවතා ආශිර්වාදයක් ඇද්ද මේ සියලු දෙවියන් ඇතුළු යම්තා මනුසම්නුසාදී දෙපරණේ දිනවටනාදිමත් කාලෙකට සාසම්බන්ධ පිරිසැද්ද දීපත් කරගන්නේ දින දිනා දීපත් කළා මේ ස්ථාන වලට පෙරවුරුම අනුකම් කියලා ඉන්නේ කියලා මම මගේ දුස්තිරුමිය කියලා මේ භූමියට ඉර වෙලා බහිර කොටපත් වුණා ගන්න වෙන බන්ධන අදි භූමියම් කොට වෙන ඉර බන්ධන වෙන බන්ධන නිච්චුල බන්ධන කියන මේ කුණ වායුකින් මේ දී ස්ථාන වල රැඳිච්ච බැඳිච්ච ඇලිච්ච ගැලිච්ච සත්‍යයේ කමුන්සේ සත්‍ය පිළිදා කමුන්ස පිළිදක් ඇද්ද ගෙදරුදුනේ විදියට වාසයක මෞදි මෝපියාදී දැන්පට විශේෂ රෝග පීඩාවලට ලක් වුණා පින්නත් පිළිසැදී සියලු දෙනාගේම කයට රැඳිච්ච බැඳිච්ච ඇලිච්ච ගැලිච්ච රත්නේ කමුන්සේ කැදී උතුලසංග මහත්මා මුල් කරගෙන මේ සියලු කටයුතු වලට කැපුණු මුල්ුණ දායක වුණ ලොකු කුඩා සියලු දෙනාගේම කයට රැඳිච්ච බැඳිච්ච ඇලිච්ච ගැලිච්ච යම් තත්තේ කමුන්සේ සත්‍ය පිළිදා කමුන්ස පිළිදා සත්‍ය කොටාසයක් අමනුස කොටාසයක අනන්ත බුදුගුණ බලයෙන් අනන්ත ධම්මුණ බලයෙන් අනන්ත මාතං ගුණ බලයෙන් විවිධ අනන්ත ප්‍රමාණ මහා ගුණ බල මහිමේ සියලු සත්‍යයන් නිදහස් වෙත්වා අනන්ත බුදු පියාණන් වහන්සේලා පසේ බුදු පියාණන් වහන්සේලාගේ අනුබුදු පියාණන් වහන්සේලා මහරහතන් වහන්සේලා ආරුත්තමයන් වහන්සේලා මහ බෝසතරන් වහන්සේලා බදාල් මේ ලෝකෙට මහා සිතක් ශාන්තිය සිදු කළ තුමින්ගේ දේජින් තුමල්ල ඒ ස්වර්ණමාලි චෛත්‍යයන් වහන්සේ මහ බෝධිවේ අටමත්තාණය මේ සියලු විස්තරවල තියෙනා ඔය අන්ත ප්‍රමාණ මහා ශක්තිය පිහිටේ බලයෙන් හේතුවේ මේ අදිස්ථාන කළා වුණා කිව්ව නම් දන්න නොදන්න නමක් වගේ අරුණත පසුන ඥාති වේද ඥාති විච්ඡ ගන්ධත් සූක්ෂම කායික සංජානක පෙහෙන්න පරදත්තුක ජීවීගෙන කොයි උපතක කොයි භවයකදී මේ අදිස්ථාන කළ සියලු සත්‍යයන් නැත්තා වේල අනුපාඩු දුරු වෙත්වා චිත්ත ප්‍රසාද ප්‍රබෝධිත ඇති කරගෙන මේ මොහොතේ ප්‍රතිදා භාවයේ නිදාස් වාටපත් වෙනා සියතින් දෝතින් තමකින් සිදු කරගත්ත පිනන්සේ සලකාගෙන මේ අදිස්ථාන කළ දිව්‍ය බ්‍රහ්ම මනුස්ස අනුසාරී tempata සියලු සත්‍යෝ මේ මහ පිටින් පින් අනුමෝදන් වෙත්වා පින් අනුමෝදන් වෙත්වා පින් අනුමෝදන් වෙත්වා අනුමෝද වෙත්වා අනුසතු වෙත්වා අනුසුද්ධ භාවයට පත් වෙත්වා සම්මුත භවගත මේ වඩා වර්ධනය කරගනිත්වා වර්ණ සම්පල් ප්‍රඥා ගුණයන් වඩා උතුම් නිවනින් සම්පෙන්නත් වෙන දෘෂ්ටි කරනවා එම දෘෂ්ටි දුරු වේවා සම්තුරු භවයට පත් වේවා සම්තුරු බුද්ධියත් වේක පීඨාග දතා මුදලිය විදිය දස මුදලිය නගාගෙන දත පුණ්‍ය ක්‍රියා වඩා සසර වසනාතාවි නන්දනි ජාති දක්වා කිසිකලක දුරදීකට පත් වේවා සුගතිකට පත් වෙලා නිදී ජයකරණුත්ව කරුණාවෙන් සිදු ධාරාවකින් නැහැවි අන්නාසේ දාහකින් දුක්ඛිත නිවාගෙන උතුම් නිවනේ සැනසෙන්න මේ හේතු ආසනා පහල කර ගනිත්වා කියන කරුණාවෙන් සිටි පැන් මණ්ඩල පින් අනුමෝදන් කරන හැමෝම ශබ්ද නගර සාදුකාරය අහතින් වෙන ජලකඳ ගංගා පුරවන ගංගා පිළිලෙන්න කරකට මහමෝදර වැටුනේ අහතින් වෙන ජලයේ රැඳෙන ගංගා පුරවනගේ අලදල ගංගා පිළිලෙන්න ජලකඳ රැඳෙන මොහොත වෙනගේ මොහොතෙන් දැන් මේ ජලකඳ මොහොත ගන්නවා බුදු පියාණන් වහන්සේ ලෝකද සූත්‍රයේ උපමාවකින් පෙන්වපත් පැහැගෙනී ජල අහතින් වෙන ජලයට උඩාවල රැඳුණු ගංගාවන්ට මහවතුන මහා සාගරයට තුමා කළ ඉහළක තියෙන ජලයක් නිරායාසයෙන් පහළට ගමන් කරන යම්සේ මෙනුල්කම් වුණා. අදිස්ථාන කළ සත්‍යෝ අද කොයි උපතක කොයි භවයක හිටියා සිය සිය දෝතින් තමතින් සිදු කරගත් මහා පින්කමක් සලකාගෙන සියලු සත්‍යෝ මේ මහා පිනේ පින් අනුමෝදන් වෙත්වා පින් අනුමෝදන් වෙත්වා පින් අනුමෝදන් වෙත්වා අනුමෝද වෙත්වා අනුසතු වෙත්වා අනුසුද්ධ භාවයට පත් වේවා සම්පූර්ණ භෝගයක් නම් ඒ වඩා වර්ධනය කර ගනිත්වා ආවසවර්ණ සැපබල ප්‍රඥා ගුණයන් නගවඩා මුතුන් නිවනින් සැනසෙන්න වෙන දෘෂ්ටි ගන්න මේ දෘෂ්ටි දුරු වේවා සම්දුරු බවට පත් වේවා සම්දුරු සුගතියක් වලින් පීඩා දසාකුසලයේ විදිහට සතුටුතරේ නගාගෙන දත පුණ්‍ය ක්‍රියා වඩා සසර වසනාතා නිවන් දකි දාත් දක්වා විස්තරකන් දුදීක පත්වන සුගතියේ පත්‍ර අභිවෘද්ධියේ ග්‍රහණය යුක්ත කරුණාවෙන් සිසිල් ධාරාවකින් නැහැවිලි යන්නාසේ දාහින් දුක්ඛිනවා උතුම් නිවනින් සැනසෙන්න හේතු වාසනා පහල කර ගනිත්වා කියන කරුණාවෙන් සිත අනිස්ථානේ පැරිමඩ ලටින් අනුමෝදන් කරන්න හැමෝම ශබ්ද නගර සාදුකාරය දැන් සම්මානීය අල්ලගන්න මේ විදිහට කියලා පැටිුවක් කරන්න උන්නරේ උදකම් වත්තම් කොහොම කියන්නේ යතාරින්නම් පවර්තති
ඒවමේව ඊතෝ දින්නම් පේතානං උපකප්පති යතා වාරී වහා පුරා පරිපූර්ණෙති සාගරං ඒවමේව ඊතෝ දින්නම් පේතානං උපකප්පති ඉදම් මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉදම් හෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉදම් හෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ දෙපැත්තකින් දෙකක් කරන්නේ මහසාමකාරය අදිස්ථාන කළා ස්වාමීන් වහන්සේ සිද්ධ වේවා පුණ්‍ය ගංගා විසර ගංගා ගලා ගියා අදිස්ථාන කරගත්තෙන්න අපලක් තිය ලෝක සිංහයන්ට මේ සම්මුද සාසනයේ මහා ශාන්තිය මහා පැනවීම මහා යාප උදා විත්වා මමද සියලු සත්‍යෝ නිදුක් වෙලා නිරෝගී වෙලා සුවපත් වෙලා සියලුන්ගේ නිදහස් වෙත්වා මමද සියලු සත්‍යෝ සෝවාන් ඵලයෙන් නිදුක් වෙත්වා සබුද්ධාගාමි ඵලයෙන් නිරෝගී වෙත්වා අනාගාමි ඵලයෙන් සුවපත් වෙලා අරිහත් ඵලයෙන් සියලුන්ගේ නිදහස් වෙත්වා මේ කරුණාවෙන් සිටින් කරණීය වෙත් සූත්‍රය රජායන කරන්න සාදුකාරයි සාදු සාදු කරණීය මත් මුදලේන යන්තම් සත්තම් පදම් මනිසෙච්ච සාකෝ යෝචුදු යෝචෝදස්ස මුද්වර්තිමානි සන්තුස්ස කෝචුකරෝච උපගීතං කායෝ කෝති සාන්තින් යෝචි ප්‍රෝච අපදක්ඛෝ තන සමාජයේ කීචේන නිසුපරේ ප්‍රෝජියෝ සුඛිනෝ ආමේනෝ සබ්බේ සත්තාවං සුඛිතා ඒකේ චිපාණ භූතත්තේ කහවාචාරා නුසේසා දීගාවායේ මජ්ක්‍ධිමා රස්සකාන්ත තුලා දීඨාවායේ දීඨායේ චතුරේ වසන්ති අනිදු භූතාවා සම්බවේ සේවා සබ්බේ සත්තාවං සුඛිතා නපරෝ පරාණි කුත්තේ ජයනාන්තිමන්තේ අත්තකිනං යාදෝසනා පටික සංඥානාන්‍ය මඤ්ඤස්ස නිකමිත්තේ මාතායතානි පුත්තං ආනිසා ඒක පුත්ත මනුලා ඒවාපි සබ්බ භූතේසු මාන සම්භාවයේ නිත්‍යං සබ්බ ලෝකස්මි මාන සම්භාවයේ අපරිමාණං බුද්ධං දුච්ච තිරියං අවේරං අසපත්තං තිත්තං චරං නිසින්නෝ සලාමෝ ඒතං සතින් අදිත්තේ බ්‍රහ්මණේතං විහාරං විදමා විපිච්ඡ අනුගම්ම සීල වාදස්සනේන සම්පන්න ආමේසු හිදේයේ ධම්මේ ජාතු ගබ්බසේ පුනරේති සාතු සාතු ආකාසත්තා ච කුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං චිරංගක්ඛන්තු සම්බුද්ධ ශාසනං ආකාසත්තා ච කුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරංගක්ඛන්තු සම්බුද්ධ දේශනං ආකාසත්තා ච කුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරංගක්ඛන්තු සම්බුද්ධ ශාසනං විනා පුඤ්ඤ කම්මේන මාමේ කාල සමාධිමෝ සතං සමාධිමෝ ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා සාදු සාදු සියලු දෙනාට සිතක් වේවාය අත්තුල් මහත්මා ප්‍රදාන එනෝනාමත් පුදුමන් ඒ වගේ දෙමව්පියන්තුළු ඒ පෞල් සාසම සියලු දෙනාගේ සියලු කටයුතු ලැබුණ කැපුණු මුළුණ දායකවරු කුඩා හැමෝම අනන්ත පුදුදම සතුටුලිරතේ මහා රජුන් වේවා උඩින් යලි මඩිනාව උන්නාවින්ද තත්සිර දෝෂ පාපු වේවා සතුටින් සමාදානී යහපතින් ජයග්‍රහණය මේ අන්පවේ දුරුදී උතුම් මඟ ඵල ලබන්න ඒ සඳහා තියෙන සියලු බාධා කරදර දුරුලා ඉරවීම දුරුලා යහපත ජයග්‍රහණය උදාගෙන උතුම් නිවනේ සැනසෙන මේ සම්බුද්ධ ශාසනය තුළ පිරිලා නිවිලා නිවිලා යන සියලු හේතු වාසනා සියලු දිනාටම උදා විත්වා කියන මම ඉති හැමෝටම ආශිර්වාද කරනවා එසේම විත්වා වෙන අදිස්ථානය සාදු සාදු සම්පීතියෝ යජන්තු සබ්බ රෝගෝ විනාශනෝ මාතේ වන්තරාන සුඛී දීඝායෝ භව බෞද්ධ සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේ සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තුතේ අභිවාදන සීලිස්ස නිත්‍යං වත්තාචායෝ චත්තාරෝ ධම්මා වත්තන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාග බුද්ධ සම්පatti සබ්බ සම්පatti වේව චතු නිබ්බාන සම්පatti